මම ඇත්තටම 5 පාරක් මගේ මරණයෙන් ගැලවුණා. අවසන් වෙනතුරු බලන්න ඕනම වැඩසටහනක් බටහිර ජර්මනි ශිෂ්‍යත්වයකට ගිය මාධ්‍ය පුහුණු වැඩසටහනකට මාස 3ක ඒ යනකොට තමයි මාව මීග මොහාසෙදී ෆ්ලයිට් එක රිකෝල් කළා. මාව ආපහු ගෙන්නලා මාව සපුකස්කන්දට ගෙනිච්චා. ලොකු STF කාඩ් එකක් ඉස්සරහින් පස්සේ මගේ කාර් එක ඇතුලේ ඉඳන් කාර් 3කින් සපුකස්කන්දට කියන්නේ බටලන්දර. අයිබෝන් No politics with politics පහුගිය ඉන්ද්‍රනාත් තේනුවර මහත්තයත් එක්ක කරපු ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙද්දී අපි කිව්වා ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට එන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහත්තයා කියලා. මට එතනින් එහාට තව ගොඩාක් කාරණා තිබ්බත් අඳුන්ලා දෙන්න මම හිතනවා ඒක තමයි මම ආසම වචනේ සහ ඊට වඩා වචනයක් හොයාගන්නත් බෑ. අයිබෝන් ධර්මන් අයියේ. අයිබෝන්. බොහොම ස්තුතියි අපේ ආරාධනාව පිළිගත්තට. සහ මේ ගෙනාපු තෑගි ටිකට බොහොම ස්තුතියි. මේ කොම්රේඩ් ලයනල් දයාපතන ඝාතනයේ නොදුරු පැත්ත ප්‍රේමකීර්ති ඝාතනයේ සුළුමිල සටනින් සටන ආందోලනාත්මක කාරණා ගොඩක් ගින්නෙන් උපන් ගිනි පුපුරු මේ ඔක්කොම අර ඉන්ටර්නාත් තේනුවර අයියාගේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකොට කියපු ෆොටෝ එක තමයි මේ තියෙන්නේ. කොම්රේඩ් ලයනල් එක. කොම්රේඩ් ලයනල් මේ තමයි සොහොයුරාණෙනි ඔබ කොහිද වගේ එකක් එක්ක තමයි මේ ෆොටෝ එක එළියට ආවේ. ඒක ගැන තමයි ඉන්ද්‍රනාත් අයියා මේ කිව්වේ මේ පොතේ තියෙන කාරණා ගැන ඉදිරියේදී මගේ වැඩසටහන් වලින් සෑහෙන දේවල් එළියට එයි. මට මේ පොත ගැන වෙන විවේචනයකුත් තියෙනවා. මම මේ පොතේ එනකන් හිටියා අයියා. අනේ බොහොම ස්තුතියි මේ තෑගි ටිකට. මේවා ඉතින් සල්ලි වලින් නිම කරන්න බැරි තෑගි. මේ ඔක්කොම තියෙන්නේ එකම කාරණයක් එක්කනේ ධර්මන්න අයියේ. ඔව්. මේ පොත් පහ ලියන්න අවුරුදු කීයක් මහන්සි වුණාද කියලාවත් අපි දන්නේ. මම මේ වැඩේට යන්න කලින් මේ ප්‍රශ්නේ අහන්න. මොකද ඒ ප්‍රශ්න මේකේ නෑ. හැබැයි මේ ප්‍රශ්නේ අහන්න නැතුව ඉස්සරහට ගිහිල්ලා වැඩකුත් නෑ මේකේ. ඇත්තටම ඔය පොත් පහ ලියන්න, ඒ කියන්නේ මේකේ තියෙන්නේ කාටවත් විවේචනය කිරීමක්වත් හොඳවත් නෙවෙයි. අපිට අයිති දෙයක්. ඒ කියන්නේ 60000ක් තරුණයෝ මැරුණ 80 දශකයේදී ජයිපී දෙවෙනි කැරැල්ලේදී මේක හොයාගෙන මම අවුරුදු 17ක් දිස්ත්‍රික්ක 19කට ගියා. ඒ ගිහිල්ලා ඒ පිළිබඳව ලිපි පුවත්පත්වල ඉරිද පුවත්පත්වල ඉරිද ලංකාදීප ඉරිද දිවයින ඉරිද රිවිර පුවත්පත්වල ලිපි 283ක් පළ කර ෆුල් පේජ් ආටිකල් ඒවයින් ආපු ප්‍රතිචාර සහ සංශෝධන මැද යලිත් තමයි මේ පොත් ප්‍රකාශ කරේ. මම හිතන්නේ මේ තියෙන ඒවා මේ අවසාන පොත නිකුත් වෙලත් දැන් සටනින් සටන වගේ පොත් නිකුත් වෙලා දැන්ට අවුරුදු 10කටත් වැඩි මේ කිසිම අයෙක් මේවට අභියෝග කළා මේ තියෙන තොරතුරු අසත්‍ය කියලා නැහැ. ඒ කියන්නේ නිල නොවන වශයෙන් කිසිම අවස්ථාවකදී අඩු ගානේ අධිකරණයේ තියා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේවත් පැමිණිල්ලක්වත් කොහේ වෙලා ගොනු වෙලා නැහැ. මට නිකන් මේ ප්‍රෝග්‍රෑම් එකේ ස්වභාවය අනුව මේ වගේ ප්‍රශ්නයක් අහන්නත් ඕනයි. මොකද හේතුව තමයි මේ වගේ මේක දැන් ඉතාමත්ම දරුණු කාලෙකනේ මේ විස්තර හොයාගෙන යන්නේ. මොනවද මේකෙදී මේ ගවේෂණය ඇතුලේ මේ ප්‍රේක්ෂකයින්ට දෙන්න පුළුවන් අමතක නොවන මතක? ඇත්තටම අමතක නොවන මතක කියන්නේ මේ ඇත්තටම කිසිම රාජ්‍ය නොවන සංවිධානයකින් විදේශ ආධාර දේශීය ආධාර නැතුව මගේම ගන්න වැටුපෙන් තමයි මේක. මම අවුරුදු 17ක් ඇවිත් හැම සෙනසුරාදා උදේ පාන්දර අලුයම ඉඳලා ඉරිද රැ වෙනකම් මේකෙදී මං හිතන දේ තමයි අත ලක්ෂ 32ක් පමණ ප්‍රමාණයක් අවසානයේ කැටි කරාම වියදම් වුණා. හැබැයි පොත්වලට ඉහළම ජනප්‍රියත්වයක් ආව පොත් දසදහස් ගණන් පාඨකයෝ අතරපත් වුණා. මම මේ කාලේ භීෂණ කාලේ මම ඇත්තටම 5 පාරක් මගේ මරණයෙන් ගැලවුණා. ඉතින් මං හිතන්නේ මම රිචඩ් සොයිසා අත්අඩංගුවට ගත්තට පස්සේ ඝාතන වුණාට පස්සේ 1990 මාර්තු මාව අත්අඩංගුවට ගත්ත 90 අගෝස්තුවල මම ෆ්ලයිට් එකේ යනකොට බටහිර ජර්මනියට මාව ගත්ත මීගම් වහසේදී කෝල් බෑක් කළා එමිරේට්ස් ෆ්ලයිට් එක. මම මේක අහන්නම හිටියේ මේ මොකද මේ ෆ්ලයිට් එකේ වෙච්ච වැද්දිය. මම බටහිර ජර්මනි ශිෂ්‍යත්වයකට ගිය මාධ්‍ය පුහුණු වැඩසටහනකට මාස 3ක ඒ යනකොට තමයි මාව ඇත්තට මීගම් වහසේදී ෆ්ලයිට් එක රිකෝල් කළා එමිරේට්ස් ෆ්ලයිට් එකක්. ඒක ලන්ඩන් හරහා තමයි යන්න තිබ්බේ ෆ්‍රැන්ක්ෆර්ට් වලට. ඉතින් එතෙන්ද රිකෝල් කළා මාව ආපහු ගෙන්නලා මාව සපුකස්කන්දට ගෙනිච්චා. ලොකු STF කාඩ් එකක් ඉස්සරහින් පස්සේ මගේ කාර් එක ඇතුලේ ඉඳන් කාර් 3කින් සපුකස්කන්දට කියන්නේ බටලන්දර නෑ මාව ඊළඟ ඒගොල්ලන්ගේ පොයින්ට් එක තිබ්බේ බටලන්දට ගෙනියන්න. ඒ කියන්නේ
ඇත්තටම ඒ බටලන්දට වාසනාවට මාව අත්අඩංගුවට ගන්නකොට ඒ ෆ්ලයිට් එක ඩිපාචර් වෙනකොට 2යි කාල විතර ඇති අලුයම මාව අත්අඩංගුවට අරගෙන මාව පොලිසියට ගේනකොට ඇත්තට 3:00 පමණ 3:00 පමණ වුණා. කටුනායක මාව ගෙනාවේ සපුගස්කන්ධ පොලිසියට. එතකොට එක රාලහාමි කෙනෙක් මේක සෙල් වල පිරියලා මිනිස්සු. ඒ කියන්නේ බිමත් ඉන්නවා. එතන මේ මේසවල වලට කකුල් චේන් දාලා හිටියා. එතන මාව මම එහෙම කරේ නෑ. මාව වැදගත් විදිහට වාඩි කරලා තිව්වා. අතේ මොනවත් මාංචුත් තිබ්බේ නැහැ ගාඩ් එක දීලා. එතකොට බොහොම රාලහාමි කෙනෙක් ඇවිල්ලා මම කවුද කියලා අහලා මගේ අනන්‍යතාවය කරන් අනේ මම ඔයාගේ පාට කේක් තව ටිකකින් ඔබව ගෙනියන්න යන්න තියෙන්නේ බටලන්ද කඳවුරට තමයි ගෙනියන්න හදන්නේ. මගෙන් මොකද්ද කෙරෙන්න ඕන කියලා කිව්වා. එතකොට මම 5ට ඔෆ් වෙනවා ඒ ඩියුටි ටයිම් එක. අපේ යන ටෙලිෆෝන් එකක් තියෙනවා. ඕන තරම් මහත්තයා ගිහිල්ලා ටක් ගාලා කෝල් ටික ගන්න. ඒක අරගෙන දාන්න කියලා. ඉතින් මම මෙවැනි දෙයක් මම නිශ්චිතව කොයි වෙලේ හරි එයි කියලා බලාපොරොත්තුවකින් හිටියේ. ඇත්තටම මොකද 5 පාරක් විතර මේ 5 වෙනි පාර තමයි මේ අහුවෙන්නේ. ඉතින් එතකොට මම මගේ ඒ ටර්නින් පොයින්ට් වලට ටක් ගාලා 3කට ඉන්ෆෝම් කරේ වෙලෙම මාව මෙහෙම දැන් සබ්කස්කන්ධ පොලිසිය මාව අත්අඩංගුවට අරගෙන තියෙනවායි කියලා. ඒ වගේම මාව අත්අඩංගුවට ගන්නකොට ෆ්ලයිට් එක කෝල් බෑක් කරලා කටුනායක එයාපෝට් එකේ. එතකොට මට මතකයි මම බැහැලා යනකොට ඩියුටි මැනේජර් හිටියා යාලංකේ ලාලිතර පල්ලෙගම්ගොඩ. මම ප්ලේන් ෆ්ලයිට් එකේදී සීට් එක උඩ සවත්තුව ගලවලා සීට් එකක් උඩ නැගලා මම පැසෙන්ජර්ස්ලට කිව්වා මම අහවලා මාව ගෙනියනවා. ඕගොල්ලෝ ලන්ඩන් යන කට්ටිය මෙතන ඉන්නවා. ඒකේ ඉඳලා ලන්ඩන් ගිය කට්ටිය පුළුවන් තරම් මේක ඇමනෙස්ටි එකටයි දන්න තියෙන තැන් වලට ඉන්ෆෝම් කරන්න කියලා. හරියටම මම උදේ ඉන්නකොට සපුගස්කන්ධ පොලිසියේ උදේ 9යි කාලෙ විතර එනකොට 9:00 කාලෙ වගේ ICRC ඒ දවස්වල ජාත්‍යන්තර රතුකුරු සංවිධානයේ ප්‍රේමදාස ජනාධිපතිතුමා අවසර දීලා තිබ්බ ඒගොල්ලෝ ඇවිල්ලා තිබ්බා මේ මානව හිමිකම් පිළිබඳ සොයා බලන්න. ඒකේ පරිවර්තකයෙක් ඒ වගේම සුදු ජාතික ජෝඩුවක් ආවා. ඇවිල්ලා ඒගොල්ලන්ට ලන්ඩන් වලින් ආවයි කියලා පණිඩයක් මගේ ෆොටෝ ගහලා මාව බාරගෙන පොලිසිය එන්ට්‍රි එකකුත් දාලා එතන ඒගොල්ලෝ ගියේ. කින්ද මට තිබ්බ ගොඩක් මාව බටලන්දට ගෙනියන එක නැති උනායි කියලා හිතන්න පුළුවන්. ඊළඟට කොළඹින් ආවා SI ජයසිංහ ඇතුළු කණ්ඩායමක් දවල් 11ට විතර. මගෙන් මං හිතන්නේ පිටු 36ක පමණ දිනකට ආසන්න පැය ගණනාවක් මගෙන් ලොකු ස්ටේට්මන්ට් එකක් ගත්තා. ඊට පස්සේ ඒ වගේම ඕඩර් එකක් ගහලා තිබ්බා රතුගුරුසේ හරහා මේක අපේ ගෙදරට බාර දෙන්න කියලා මගේ පියාට හෝ බිරියට. මම එතකොට විවාහකයි. මගේ බිරිඳ ගැබිනි මවක්. එතකොට මගේ පියා සහ නීතිඥවරු කණ්ඩායමක් ඇවිල්ලා ICRC එක ඉස්සරහා සපුගස්කන්ධ පොලිසියේදී මාව බාරගත්තා. ඉතින් මම හිතන්නේ ඊට ඉස්සෙල්ලා එක ඝාතනයක් මට කිව්වේ ඩිව් ගුණසේකර ඇමතිතුමා. එතුමා එතකොට කලවාන පත්කල මන්ත්‍රී පාර්ලිමේන්තුවේ 1989 මුල හරියේ එතුමා අපේ පියාට කතා කළා. අපේ පියාගේ ගෝලේක් රාහුල විද්‍යාලයේ එතුමා කිව්වා ධර්මන්න ඝාතනය කරන්න ඉන්නවා. පුළුවන් තරම් ඉක්මනට ඔහුට ආරක්ෂාව දීලා රටින් පිට කරන්න කියලා. හැබැයි ඒ වගේම ඒ කාලය ඇතුළත කොහෙවත් එළියටවත් යන්න එපයි කියලා. එහෙමත් එක කාලයක් තිබ්බ. ඒ කාලේ මම මාස 3කට විතර ඉන්දියාවේ ගිහිල්ලා හිටියා. ඒත් ලංකාවෙත් එක්ක සජීවීව දෛනිකව සම්බන්ධ වෙමි. අනිත් කාලේ ඊළඟට ප්‍රාසංවිධානය මගින් කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංඝය මගින් මාව මරන්න මම හිතන දෙවරක් මේ වකරතොට මම දින රැස පත්තරේ මේ මට චුට්ට බාධා කරන්න ඕන. ප්‍රාසංවිධානය කියලා කියද්දි කිව්වා කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංවිධානය මගින් කියලා. මේක මේ ගොඩක් අයට මේ ප්‍රෝග්‍රෑම් එකට යන්න කලින් මට මේ අහන්න ඕන දේවල් ටික මේ කියවෙනකොට මේ ගොඩක් අයට මේ කතාව ක්ලික්ුන්නේ නැහැ. ඒකින් තමයි මම ටක් ගාලා අතර ගත්තේ මේ වැඩේ. මොකද්ද ප්‍රාසංවිධානය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය අතර තියෙන සම්බන්ධය? ඇත්තටම ඒ අර ජොයිපේ දෙවනි කැරැල්ලේදී 67000ක් පමණ මිය ගියා. හරි සංඛ්‍යාලයක මං ගාව තියෙනවා මානව හිමිකම් වලට ලැබිච්ච. ඒක අපි 60000ක් කියලා සාමාන්‍යයෙන් ගන්නෙ. ඒකෙන් ජොයිපේ කැරලිකරුවන් ඝාතනය කරා 6667ක්. මේක සෙල්ලම් වැඩක් නෙවෙයි. ඒ වගේම ආණ්ඩුවේ ආරක්ෂක අංශ සහ ඒකට ඍජු සහ වක්‍ර සම්බන්ධ අතුරු හමුදා කණ්ඩායම් 13ක් තිබ්බා. ඒ 13ට අමතරව වාමාංශික කණ්ඩායමක් ආණ්ඩුවේ සහාය අරගෙන ආණ්ඩුවෙන් පඩි අරගෙන ආණ්ඩුවෙන් වාහන අරගෙන ආණ්ඩුවෙන් ආයුධ අරගෙන සන්නද්ධ වැඩ කරා.
ප්‍රාසංවිධානය කියලා. ඒක තමයි අපි ප්‍රාහදන්නේ. ඒක පොඩිසිල්ලා නායකයා පුත්තලම හිටියේ. පොඩිසිල්ලා යටතේ ක්‍රියාකාරීම කණ්ඩායම බවට පත් වෙලා තිබ්බේ කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමේ. මේ ස්වාධීන ශිෂ්‍ය සංගමේ දයාපතිර මැරුණට පස්සේ දයාපතිර 1986 දෙසැම්බර් 15 වෙනිදා ඝාතනයට ලක් වුණා ජයිපේ මගින්. ඊට පස්සේ මේක තනිකර මිනිමරු කණ්ඩායමක් බවට පත් වුණා 1987 මුල් භාගයේ ඉඳලා ධර්මසිරිගේ නායකත්වයෙන්. ඉතින් ඒගොල්ලෝ පැහැදිලිව ගණේ මුල්ල හමුදා කැම්ප් කන්දෝරේ පුහුණුව ලැබුවා. ඒ වගේම වෙනම මට්ටක් කුලිය, ඒ වගේම රන් කර වෙනම ඒකට උන්ගේ මූලස්ථාන. ඒ විතරක් නෙවෙයි කොළඹ සරසවියේ නීති පීඨ තිබ වදකාගාරේ නිල නොවන මට්ටමින් හමුදාවත් එක්ක පාලනය කරේ මේ ස්වාධීන ශිෂ්‍ය එකට අයිති ප්‍රාකණ්ඩායම. මේක හැබැයි එකක් තියෙනවා. ඒගොල්ලෝ හරියටම දන්නවා අභිත හරියට අර හංසයන්ට කිරෙන් මේ දියෙන් කිරිවෙන් කරගන්නවා වගේ හරියටම කවුද JP බොරු JP කාරෝ කවුද කියලා. ඒකින්ද නිශ්චිතව ඔවුන් හමා ගිහිල්ලා ටක් ගාලා ඒ ශිෂ්‍යෝ නැති වුණ ශිෂ්‍යෝගේ අම්මලා තාත්තලා හරි එක්කෝ ඔවුන්ගේ සම්බන්ධ පවුලේ අය හරි ඝාතනය කරා. ඇත්තට මේ ප්‍රාසංවිධානයේ සරසවි ශිෂ්‍යෝ විතරක් මං හිතන්නේ සියලු දෙනාමත් එක්ක 200කට ආසන්න 1222ක් ඝාතනය කරා. ඒකේ ස්වාධීන ශිෂ්‍ය සංගමේ කොළඹ කැම්පස් එකේ හැමෝම නෙවෙයි. ඒකේ ක්‍රියාකාරීව දායකුණ 14 දෙනෙක් මං ගාවුගේ නමුත් ඔක්කොම මේ වෙලාවේ ඔය කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ කියද්දි මේ වෙලාවේ ඉතාමත්ම කීර්තිමත් දේශපාලඥයෙකුත් තවම මගේ මතකයට එනවා නම කියන්නේ නැහැ මේ වෙලාවේ. ඔව් ඇත්තටම ඒ දවස්වල තිබ්බ වැඩේ දැන් කවුරුත් ඒ ගැන කතා කරන්නේ. ඔවුන් හැමතිස්සෙම කතා කරන්නේ දයාපතිරණ කියන නායකයාගේ ඒ කීර්තිමත් කියන ක්‍රියාකලාප විතරයි. ඇත්තට කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමය කියන්නේ මේ දකුණු ආසියාවේ මෙතෙක් පහළ වෙච්ච මේ දශක 5 ඇතුළත පහළ වෙච්ච තිරස්චින සහ මලේච්ච ශිෂ්‍ය සංවිධානය. මේක දෙවනි වෙන්නේ හරියට අර තායිලන්තයේ සරසවියක ශිෂ්‍ය සංවිධානයකට තමයි 1976 ඝාතනයක් ඇති කරපු ඒ ශිෂ්‍ය සංව්‍යාපාරයට විතරයි. ඉතින් දකුණු ආසියාව මැලෙක්සික. ඊට ස්වාධීන ශිෂ්‍ය සංගමය ගැන කවුරු මං ඊටාම සවිස්තරව නංගන් එක්ක මෑත කාලේ ග්‍රන්ථයක් එලි දැක්වුවා මම හිතන්නේ මේ අවුරුද්දේ ජනවාරි මාසේ. ඒකේ පැහැදිලිව තියෙනවා ස්වාධීන ශිෂ්‍ය සංගමය මගින් කොළඹ සරසවියේ ජොයිපට අයත් සමාජවාදී ශිෂ්‍ය සංගමේ 19 දෙනෙක් පමණ ඝාතනය කරා. ඒක නංගන් ඔක්කොමත් එක්ක තියෙනවා. මං හිතන්නේ ස්වාධීන සංගමය ප්‍රාසංවිධානයේ යටතේ ක්‍රියාත්මක වෙච්ච කණ්ඩායමක්. ඉතින් ඒකේ තරජනත් මට තිබ්බා මාව ඝාතනය කරන්න. හරියටම එච්.ඊ. දයානන්ද කියන මහජන බැංකු නිලධාරියා දිවෙන පත්‍ර නිදහස් මාධ්‍යවේදියා ඝාතනය කළා. එදාම හවස මං හිතන්නේ 5ට පමණ තමයි මාව ඝාතනය කරන්න. මං එතකොට ඩාලි රෝඩ් එකේ දිනරැස පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ විදියට සේවය කරේ. මාව ඝාතනය කරන්න ආවා. ඒකේ මම කොහොම හරි එතකොට ඒ වෙලෙම ටක් ගාලා මගේ ගමන් කරමින් හිටියේ. ඔවුන් මගේ පස්සෙන් ආවා. මං ඒ වෙලේ බොහොම අමාරුවෙන් බේරලා මගේ රහසිගත තැන්වලට ගිහිල්ලා හිටියා. ඉතින් එහෙම අමාරුවෙන් ජීවිත බේරගත්ත කාලයක්. ඉතින් මට තුනක් තිබ්බා මේ ඇත්ත කතාව ලියන්න. හැබැයි අභිත මම අවංකව කියනවා ආඩම්බරයෙන් නෙවෙයි කියන්නේ නිහතමානීව. මම මේ එලිදරව් කරේ නැත්තම් මේක මේ FB එක යන වල්පල් වගේ නෙවෙයි නමක් ගමක් ඇතුව මගේ නම ඇතුව සංඛ්‍යාලයක නැතුව ඒ සියලු ඝාතකින්ගේ ඇත්ත නම් බොරු නම් සියල්ලම මම කරේ නැත්තම් මේ ඉතිහාස වෙච්ච මලේච්ච ඝාතනය කවදාවත් එලිපිට එන්නේ නැහැ. එතෙක් ජොයිපේ 1990 දශකයේ අවසාන වන තෙක් තමන්ගේ ඝාතන පිළිගත්තේ නැහැ. ඒගොල්ලෝ කිව්වේ මෙන්න මෙහෙම. මේ සියලු ඝාතන කරේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරේ අපිත් ඒක හිටියා. ඒකේ මහජන එක්සත් පෙරමුණක් හිටියා. හාමුදුරුවෝත් හිටියා. අන්තරෙත් හිටියා අරම. නෑ. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියන්නේ 6600 ගාණක් මරපු කට්ටිය. ඒකේ 2200 ගාණක් දේශපාලන ක්‍රියාකාරිකයෝ. ඒගොල්ලෝ ඒ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියන්නේ ඇත්තටම ඉතාම සරලව මම හඳුනලා දුන්නා ජොයිපේ ඒ දවස්වල තිබ්බ සන්නද්ධාංශ කියලා. ඒ කියන්නේ ජොයිපේ තහනමෙන් පස්සේ 85 මාර්තු වල තමයි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ගොඩනැගෙන්නේ. ඊට පස්සේ තමයි පල්ලේ කැලේ හමුදා කඳුරට ඇටැක් කරන්නේ එළියේ 1987 අප්‍රේල් වගේ. ඉදින් දිගටම ඊට පස්සේ ආවේ ඒක සන්නද්ධාංශ තමයි එනම. ඉතින් ඊට පස්සේ තමයි වුන් පිළිගත්තේ. පැහැදිලිව සෝමන් සමරසිංහ නායකත්වයේ ඉන්නකොට අනුර කුමාර නායකත්වයට පත් වුණත් පස්සෙත් ඔවුන් පැහැදිලිව පිළිගත්තා. ඔව් අපේ අතින් එහෙම දෙයක් වුණා. අපි ඒ ගැන වංකව කනගාටු වෙනවා කියලා BBC එකත් එක්ක සරෝජ් පතිරණත් එක්ක කරපු ඉන්ටර්විව් එකේදී. එහෙම නැත්තම් මේක එතකන් කිව්වේ ඒ කියන්නේ මම කියන මේ 90 දශකයේ අවසාන භාගය වෙනකම්ම කිව්වේ නාදුරණ තුවක්කුකාරයා 89 භීෂණේ ඔය නම් දෙකින් විතරයි හැදුනේ. දැන් මේක බෞතිස්ම කරලා තියෙනවා. රට පිළි අරගෙන තියෙනවා.
ජයිපේ දෙවනි කැරල්ල කියලා පළවෙනි කැරල්ල තමයි 1971 අප්‍රේල් 5 ආරම්භ කරපු කැරල්ල. ඔබට තේරෙන්නේ නැති මම වෙනත් ප්‍රෝග්‍රෑම් වගේ නෙමෙයි කිසිදු බාධා කිරීම. තාම අවම බාධා කිරීම සහිතව තමයි මේක අහගෙන හිටියේ. හේතුව තමයි මේ කතාව කියන්න පුළුවනුත් ධර්ම වික්‍රමරත්නට විතරයි. කියන්න හැකියාව තියෙන්නේත් ඔහුට විතරයි. මේ පොතෙන් සහ මේ කටින් ඇර මේ කතාව උත්තර සවිස්තරාත්මකව ඔබට අහන්න හම්බෙන්නේ නැහැ. ඔබට කියවන්න හම්බෙන්නේ නැහැ වෙන කොහෙන්වත්. ඒ නිසාම තමයි මම බොහොම අවම බාධා කිරීම සහිතව මේක අහගෙන හිටියේ. ධර්මණය ඇතරම දැන් මේක තමයි මේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක අපි ප්‍රෝග්‍රෑම් එකේ බොඩි එකට යන්න ගිහින් වැඩිම වෙලාවක් ගත කරපු. මොකද ඒක ඉන්ට්‍රස්ට් ඊට වඩා අපි දෙන සෑහෙන දවසක් කතා කරා වන් කැම් චැට් එකේදී මේ ගැන බොහොම දීර්ඝව කතා කරමු කියලා. හැබැයි අපි දෙන්නටම අවස්ථාවක් හම්බුන්නේ නැහැ. අපි දෙන්නගේම කාර්යබහුලත්වය එක්ක. හැබැයි මේ වෙලාවේ බොහොම කෙටියෙන් ඔබ දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ බීජණය ගැන කතා කරද්දී මම හැම වෙලාවෙම මේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්ම වික්‍රමරත්න මහත්තයාගේ පොත් උපුටා දක්වලා ඔබට ප්‍රකාශ ඉදිරිපත් කරලා තිනවා SL Leaders channel එකේදී. ඉතින් මේක ගැන තවදුරටත් ඉස්සරහට නොයා. මොකද මේ වැඩසටහන ඔබ බලන්නේ මේ වගේ කතා අහන්න නෙවෙයි. හැබැයි මේවා හරි රසවත් කතා සහ භයානක කතා. අපි යමු වැඩසටහනට. දරුණයේ මේක බොඩි එක ටිකක් වෙනස්. මේක ඇතුලේ තියෙන ප්‍රශ්න බර ගානක්. බොහොම පොඩි ප්‍රශ්න ගානකින් පටන් ගත්තා. දැන් මේ ප්‍රේක්ෂකයෝ ලෙවල් දැන් ප්‍රශ්න පිළිනවා. හැබැයි මේ ප්‍රශ්න ගන්න කලින් අපි අයයට ආදරය කරන කට්ටිය අයියගේ පුද්ගලික තොරතුරු දන්නේ නැති හින්දා අපි පොඩ්ඩක් ඒ පැත්තත් ගැන පොඩි පොදු ඕපදූපෝ ටිකක් අහනවා. ඉස්සෙල්ලාම අහන්න තියෙන්නේ මොකද්ද සම්පූර්ණ නම? මම ධර්මන් වික්‍රමරත්න. මාතර පාතිකම තමයි මම උපන්නේ. හැදි වැඩුණේ ඇත්තටම ළමා කාලේ ගෙවුනේ දෙනියායේ බෙරළපන අතර. දැනට පදිංචිය මම නුගේගොඩ ප්‍රදේශ පදිංචියලා ඉන්නේ. ඒ වගේම තමයි මම දැනට අවුරුදු 62ක් වෙනවා. විවාහකයි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතාලා දෙන්නෙක්. ලොකු එක්කෙනාට අවුරුදු 36යි. පොඩි එක්කෙනාට අවුරුදු 30යි. ඒගොල්ලෝ ඔක්කොම නීතිඥවරු සහ වෛද්‍යවරු ඉංජිනේරුවරු බැඳලා තියෙන ලේලිලා එහෙම. ඒගොල්ලෝ ඔක්කොම විවාහකයි. තාම මම 100 කෙනෙක් වෙලා නැහැ. වෙන්න බලාගෙන ඉන්නවා. ඉස්කෝලේ ගියේ කොහෙද? මම ආනන්දට ගියේ. ඇත්තටම මම ආනන්දට ගියේ 1970 ආනන්දෙන් මම අපසෝසස් පෙළ කරේ 1982 තමයි කරේ. මගේ පියා එතකොට නාලන්ද විදුහල්පති. ඒ කියන්නේ මගේ පියා නාලන්ද විදුහල්පති වුණා 1964 ඉඳලා 69 වෙනකම් නාලන්ද විදුහල්පති වෙලා හිටියා. ඒත් පියා ප්‍රතිපත්තියක් විදිහට එයාගේ ඉස්කෝලේට මාව අයියා ගත්තේ නැහැ. අපි ආනන්දේ තමයි ගියේ. හරි. මාධ්‍යවේදී ජීවිතය දැන් අවුරුදු කීයද? දැන්ට 43 වෙනි අවුරුද්ද මේ පූර්ණ කාලිනව යන්නේ වෘත්තීය වශයෙන්. මම 1984 ඊට ඉස්සෙල්ලා නිදහස් මාධ්‍යවේදියෙක් විදියට පාසලෙන් අවුට් වෙච්ච ගමන් අවුරුදු 2ක් විතර වැඩ කරා. 84 ජනවාරි 15 වෙනිදා දිවයින පුවත්පතේ දිනපතා පුවත්පතේ මාණ්ඩලික පුවත්පත් කලාවේදියෙක් විදියට ගොනු වුණා. ඉතින් ඇත්තට මගේ ට්‍රේනින් පීරියඩ් එකත් පරිවාස කාලය කියලා අපි කියන එක අවුරුදු 2ක් තිබ්බ වුණාට මගේ ප්‍රධාන කර්තෘ එඩ්මන්ඩ් රණසිංහයන් මාස 3න් මාගේ පරිවාස කාලේ ඉවත් කරා. මොකද අපි එඩ්මන්ඩ් රණසිංහගෙන් මතක් වුණේ එයාට වෙඩි තියෙන පළවෙනි මාධ්‍යවේදී ප්‍රහාරය නේද? ඔව් ඒක ඇත්තටම තිබ්බේ ඒක එක්සත් ජාතික පක්ෂයෙන් තිබ්බයි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ හරියටම අපි නොමැඩ්ස් එකේ ඒක අපේ රන්මුතු එකේ තිබ්බා ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ පුහුණු වැඩමුළුවක් දිවයින පුවත්පතේ. ඒක නිමාවට පත් කරලා ගෙදර යනකොට කඩුවෙල රණාලි ගෙදරේ තමයි රණසිංහයන්ට ඒ බෝම්බ ප්‍රහාරය එල්ල කරේ. එතුමා තාමත් මම හිතන්නේ අවුරුදු 95ක් පමණ වෙනවා. එතුමා ලංකාවේ ජ්‍යෙෂ්ඨතම වයෝවෘද්ධ මාධ්‍යවේදී විදියට තාමත් තමන්ගේ දිවි ඉතාමත් සාර්ථකව ගෙන යමින් පවතිනවා. පොඩි කෑලි අස්සෙන් ප්‍රශ්න එනවා. මොකද මේ අතීතයත් එක්ක අපිට එනවනේ මේ මතකෙට. ඒ හින්දා ඔබට පොඩ්ඩක් මේ ප්‍රෝග්‍රෑම් එකේදී ඒක පොඩ්ඩක් දරා ගන්න වෙනවා. මම හිතන්නේ මේ ප්‍රශ්න වලට උත්තර දෙද්දිත් ඒ වගේ පොඩි කෑලි ටිකක් අපිට අහන්න සිද්ධ වෙයි. අපි යමු වැඩසටහනට. අයියේ මේකේ තියෙන ප්‍රශ්න දැන් 40ක් විතර. කොච්චරකට අයියට තෝරලා ගන්න තියෙන්නේ මේ එක ප්‍රශ්නයයි. එහෙම ප්‍රශ්න 10ක් විතරයි අපි අහන්නේ. ඔක මෙහෙම අතර හලපුවාම ලේසියි අතටත් දාන්නට. හරි එකක් ගත්තා. රයිට් පළවෙනි ප්‍රශ්නය බලමු මොකක්ද කියලා. මම හරි ආසයි දේශපාලන ප්‍රශ්න විතරක් මේකෙන් තීරලා එනවනම් මේ වෙලාවේ මොකද ඒක තමයි බෑනේ දේශපාලන ප්‍රශ්න කිව්වම මේ සත්තු සම්බන්ධ උනන්දු වගේද ඒ ඇත්තටම මම පරිසරය ලංකාවට පාරිසරික ප්‍රවෘත්ති කලාව හඳුන්වලා දුන්නේ මම 1990 ඉඳලා ඒ පිළිබඳව මම අත්පොත් ගණනාවක් ප්‍රකාශයට පත් කර සිංහල එකෙන්. මොකද ස්කැප් එක තමයි
තායිලන්තේ එක මෙහෙව්වේ. ඒක ලංකාවේ සමායෝජක විදිහට මම කටයුතු කරා ප්‍රාදේශීය වශයෙන් ගොඩක් පුරුදු. ඉතින් පරිසරය සම්බන්ධයෙන් මට ලොකු ලෙන්ගතුකමක් තියෙනවා. ඒ වගේම මං ක්‍රියාකාරීව දායක වුණ දශක දෙකකට ආසන්න ප්‍රමාණයක් පරිසර මාධ්‍ය කලාව. මේක අහන්නේ මේ ඔය එක එකනට තියෙනවනේ සත්තු සම්බන්ධ ෆෝබියාස් මේ ලෝකෙ පෙන්වන්න බැරි සත්තු විශේෂත්වය මොකද්ද? මට නම් සාමාන්‍යයෙන් එහෙම පෙන්වන්න බැරි කමක් නැහැ. මොකද හැම සතත් එක්කම අපි ගනුදෙනු කරපු හින්දා අර කැරපොත් එක්ක වගේ ඇඟේ වැහුවන් විතරයි පොඩ්ඩක් අප්සෙට් යන්නේ. මරන්නේ අපි එලවලා දානවා. ඔව් මට මතකයි මම පොඩි කාලේ ඉන්ටර්වයුව එකක් ඇහුවා එවරස්ට් කන්ද තරණය කරන් මේ ජුන්කෝ තාබෙයි. ඒකේ ඉන්ටර්වයුව එකදී ඔබ ඔච්චර යන්තට කාටද සත්තු ලෝකේ බය කියලා. එතකොට එයා කිව්වා කැරපොත්තට විතරයි මම බය කියලා. මටත් කැරපොත් එක ඇගේ හවුවොත් අර වෙන ප්‍රශ්නයක් නෑ තමයි. හරි. දෙවෙනි ප්‍රශ්නට මේක මරු. මේක මේ වෙන විදිහට තමයි කලින් ආවේ. හැබැයි මේ වගේම ප්‍රශ්නයක් තියෙනවා. ඔබ දන්නවා ඉතිහාසය ආවා කලින් වස්තහනට. හැබැයි මේක ඒ වගේම ප්‍රශ්නයක්. හැබැයි ඒක ටිකක් අතීත කාලේ. මැරෙන්න ඉස්සර මම මේක කොහොම හරි කරනවා කියලා මොකක් හරි වැඩක් හිතන් හිටියා නම් ඒ වැඩේ දැන් කරලා තියෙනවා නම් මොකක්ද ඒ වැඩේ? ඔව් මමත් දැන් ඒක කරගෙන යනවා. ඇත්තට මම මැරෙන්න ඉස්සෙල්ලා මගේ ලොකු ආසාවක් තිබ්බා මේ 60000ක් මැරිච්ච ඉතිහාසයේ සත්‍ය එළියට දෙන්න. මොකද 71 කරල්ලේ ඒක තිබ්බා අපරාධ යුක්ති කොමිෂන් සභාව. ඒක ගැන අලස්ලා එහෙම පොත් ගැහුවා. 71 කරල්ල ගැන දැන් පොත් 48ක් විතර ඇවිල්ලා තියෙනවා. ඒත් මේ ජොයිපේ දෙවනි කරල්ල 86 90 කාලේ ඒව ගැන කිසිම කොමිෂන් තිබ්බේ නැහැ. ඇත්තගේ මහ නඩුව තිබ්බ පොඩි නඩු 140ක් තිබ්බ මේකේ ඔක්කොම මරලා දැම්ම. ඉතින් මගේ එක අභිප්‍රායයක් තිබ්බ ඒක. ඒකේ පොත් 9ක් එළියට එන්න ඕන. දැන්ට 5යි ඔය ඇවිල්ලා තියෙන්නේ. ඉදිරියේදී විජේවීර ඝාතන අභිරහසත් ඒ වගේම ඇතුළු පොත් කීපයක් 4ක් තියෙනවා. ඉතින් මගේ එකම ජීවිත හීනයක් තියෙන්නේ. දැන් මට 62යි. අඩු ගානේ 65 වෙනකොටවත් දැන් මම පොත් 56ක් ප්‍රකාශයටපත් කරලා තියෙන ඒවා සාමාන්‍යයෙන් වෙළඳ පොලේ පාඨකයෝ බොහොම හොඳින් ග්‍රහණයට ගත්ත පොත් 10ක් පමණ තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොත් 5000කට වඩා මිනිස්සු අතරට ගියපු මම ආසාවෙන් ඉතින් 65 වෙනි අවුරුද්ද විතර එනකොට මම 56 දැන්ට පොත් 56යි 65යි දෙක එක ටැලි කරලා එක ගානකට එන්න පුළුවන් යි කියලා හිතනවා. වයස ගානට පොත් ගාන කියන. පොත් ගාන. ඉතින් මගේ එක පොඩි සුන්දර ආසාවක් මම හිතනවා ඒකට කැපකිරීම කරලා මට කරගන්න පුළුවන් වෙයි කියලා ඉදිරි අවුරුදු 3 ඇතුළත. ධර්මන් වික්‍රමරත්න කියන මාධ්‍යවේදියාගේ පොත් කියවන්න තිබහින් ඉන්න අයට තව අවුරුදු 3යි ඒ තිබහා සංසිඳෙන්න. හරි අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. හරි. පෞල් ජීවිතයක් අවසානයේ දක්වා රැගෙන යන එකේ වැඩි වගකීම තියෙන්නේ පිරිමි අතේද ගැහණිය අතේද අයියාගේ රෝල් එක මොන වගේ වුණාද? ඇත්තටම දැන් මේ මං ගෙවන්නේ මගේ විවාහ ජීවිතේ 38 වෙනි අවුරුද්ද. අවුරුදු 36 පළවෙනි මගේ පුතාට දෙවෙනි පුතාට අවුරුදු 30යි. මම මගේ ප්‍රේම සම්බන්ධයක් එක්ක ඇතිවෙච්ච විවාහයක්. විවාහයෙන් ඉස්සෙල්ලා මම ඇත්තට අවුරුදු 8ක් විතර. ඒ කියන්නේ පාසලේ අපි නිකන් බාල අපරාධකාරයෝ වගේ අපි නිකන් A level කරනකොටම O level පාස් වෙලා තමයි අපේ ප්‍රේම සම්බන්ධේ පටන් ගත්තේ. අක්කමන ඉස්කෝලේ? ඒත් අපේ මම කොළඹ ආනන්දේ ඒ අසල පාසලක් ආනන්ද බාලිකා විද්‍යාලයේ. ඉතින් මම හිතන්නේ අපේ ගෙවල් අසල ප්‍රේමතියක් වෙන්න. ඉතින් ඊට පස්සේ තමයි අපේ විවාහයේ අවසාන දක්වා ගියේ. දැනට ඇත්තටම මම හිතන්නේ ලොකු වගකීමක් තියෙන්නේ මොකද බිරිඳට. ඒ කියන්නේ තමන්ගේ සැමියා තේරුම් ගන්න ඕන. දැන් මගෙත් මං හිතන්නේ සමහර වෙලාවට ප්‍රශ්නාකාරීව අපි දේශපාලනික වශයෙන් සත්ත්ව කොට්ටාශයක් ඒවට ඉන්වෝල්ව් වෙනවා ඍජු සහ වක්‍රව සහ නිල නොවන මට්ටමින්. ඉතින් ඒව ඉවස ගන්න ඕන. එතනදී ඒවදී සමහර වෙලාවට අපිට යම් අඩන්ටේත්තන් සිද්ධ වෙනවා. ඒවට මූණ දෙන්න ඕන. ඉතින් එතකොට එක පැත්තකින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගන්න ඕන. ඉතින් මං ඒ ඉලක්ක ගොඩක් පසු කරලා ඉවරයි. ඉතින් මං හිතන දැන් මම නිදහසේ ඉන්න පුද්ගලයෙක් විදියට තමයි ඇත්තටම මේ අර මං කිව්වේ 100 කෙනෙක් වීමේ බලාපොරොත්තු ඇතුව තමයි මම දැන් කටයුතු කරගෙන යන්නේ. ඒකෙදි ඒ අවුරුදු 38 ඇතුලේ ආපු දරුණු අභියෝගය මොකක්ද? දරුණුම අභියෝගය ගොඩාක් වෙලාවට ඇත්තටම තියෙන්නේ
විශේෂයෙන් රාජ්‍ය මර්ධනයත් එක්ක ගැට ගැහෙනකොට ඒ වගේම ඔවුන්ගේ ආරක්ෂක යන්ත්‍රයත් එක්ක අපි ගැට ගැහෙනකොට සමහර වෙලාවට අපේ ජීවිත අවදානම් තර්ජන තියෙනවා. ඉතින් අන්න ඒකෙදී සමහර වෙලාවට පවුල්වල අය පවුල්වල සමාජිකයෝ අපේ නාති පිරිස් සලිත වෙනවා. ඉතින් දැන් උනත් ගොඩක් වෙලාවට සමහර වෙලාවට කියන කට්ටිය මට කියන එකක් තමයි ඔබ මේක දැම්මන් ඔබට තර්ජන නැද්ද ආරක්ෂාවද? මගේ තියෙන එකක් තමයි මම හැම තිස්සෙම එක පැත්තක් නෙවෙයි මම දකින්න සත්‍ය ඔප්පු කළ හැකි සත්‍ය පමණයි මම දාන්නේ. එහෙම නැතුව සාමාන්‍යයෙන් අපි කියන්නේ අපේ භාෂාවෙන් අතේ රෝල් කියලා ඒ වගේ දේවල් දාන්නේ නැහැ. ඉතින් මං ඇත්තටම දැන් අපි හිතමු විජේවීරගේ අධ්‍යාපන සුසු ගන්න මං ගාව කොහොම හරි අපි විභාග දෙපාර්තමේන්තුවෙන් හරි ඒ කොලේ ගෙනල්ලා තියාගෙන තමයි අපි කතා කරන්නේ. අපි ගාව දැන් ඒවා තියෙනවා. මං කියන්නේ එවැනි තත්ත්වයක් මත තමයි කතා කරන්නේ. එහෙම නැතුව අපිට එකපාරටම කිසිම දෙයක් ගැන කතා කළ හැකි නැහැ. ඉතින් මං හිතන්නේ ගොඩක් වෙලාවට මේ සමාජයේ බොහෝ දෙනෙක් අවබෝධ කරලා තියෙනවා. සමහර වෙලාවට JP කට්ටිය හිතනවා මම පොට්ටුවේ කියලා, පොට්ටුවේ කට්ටිය හිතනවා මම මේක කියලා. අපිට දෙපැත්තෙම බැනුම් එනවා. ඒත් අපිට දේශපාලන පක්ෂයකට අපි ගති නොවුනට අභීත අපිට දේශපාලන මතවාදයක් තියෙනවා. මගේ පියා පොඩි කාලේ මගේ පියා හිටපු විභාග කොමසාරිස් ජෙනරාල්. මගේ පියා අවුරුදු 95ක් ඉඳලා මිට අවුරුදු 8කට ඉස්සෙල්ලා දිවෙන් සමුගත්තා. මං හිතන්නේ මගේ පියා උගන්වපු දෙයක් තමයි ඒ කියන්නේ එයා පොඩි කාලේ විශ්වවිද්‍යාල කාලේ ඉඳලා ඔහු වාමාංශිකයෙක්. ඉතින් ඒ වාමාංශික ඌරු අපේ පවුල තුළ තිබ්බා. ඒ කියන්නේ අපි ප්‍රගතිශීලී ව්‍යාපාරයත් එක්ක තියෙන අන්‍යෝන්‍ය බැඳියාව සහයෝගය තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒකත් එක්ක තමයි අපේ මේ සියලු ලිපිලේඛන වගේ දේවල් මං කියන්නේ ඒක බයස් කියන එක නෙවෙයි අගතිගාමී කියන එක නෙවෙයි එතන ඉඳලා තමයි අපි සියලු දෙයක් කරන්නේ. ඕනම මාධ්‍යවේදියෙක්ට Tamanට දේශපාලන පක්ෂයක් නෙවෙයි Tamanට දේශපාලන මතවාදයක් නැත්තම් මං හිතන්නේ මේ කලාව කියන එක හරියට කරගෙන යන්න බෑ. පැහැදිලි. ගවේෂණාත්මක මාධ්‍යවේදියෝ කියලා ඉතින් ගොඩක් අය අඳුරගත්තට මේ තමයි ඔරිජිනල් ගවේෂණාත්මක මාධ්‍යවේදියෝ. රයිට් අපි ඊළඟ ප්‍රශ්නට යන්න. හතරවෙනි ප්‍රශ්නේ. මම මෙහෙම හලා ගත්තාම ලේසියි. හරි රයිට්. එකක් තෝරගන්න. දාන්න දුරටි. දාන්න. මේ හැම ප්‍රශ්න ඇතුළෙම ධර්මනය හරි ලස්සනට ඒක දීර්ඝ විස්තරයක් කරලා ඒ අවශ්‍ය දේවල් ටික මගේ වාසනාවට අමාරුවේ වැටෙන ප්‍රශ්න ඇහුවා. දැන් ප්‍රශ්න වැඩි වෙයි දැන් ඉස්සෙල්ලා අර ප්‍රශ්න 15ක් විතර තියෙද්දි අමාරු වැටෙන ප්‍රශ්න තමයි තිබ්බේ. ඒ කියන්නේ භාගයට දැන් මේ ප්‍රශ්න වැඩි වෙනකොට ඒකේ අර අමාරුව ඔයත් එක්ක ගනුදෙනු කරන්නේ දේශපාලන සත්‍යෝනේ. එතකොට ඒගොල්ලෝ ආසයි ගොඩක් වෙලාවට පුද්ගලික ජීවිතයට වඩා පවතින දේශපාලන වාතාවරණය ගැන තියෙන දේවල් ගැන කතා කරන්නේ. මේක කාගේර නමක් කියවුනොත් කරන්න දෙයක් නැහැ. ඒක ධර්මනයගේ නිදහස සහ අයිතිය. මනුස්සයෙක් අයියට කරපු අමතක නොවෙනම ජරා වැඩේ මොකද්ද? ද්‍රෝහිකමක්, වංචාවක්, අපහාසයක්, උපහාසයක් සමාව දෙන්න බෑ. සමහර විට සමාව දුන්නට කවදාවත්ම අමතක කරන්න බැරි තරම් මේක වේදනාකාරී නම් මොකද්ද ජරා වැඩේ? ඔව්. ඇත්තටම ගොඩාක් වෙලාවට මේ සමාජයෙන් අපි එහෙම බලාපොරොත්තු වෙන නරකයි. මම නම් ගොඩාක් කටයුතු දව් කරලා තියෙනවා. මම සිල්වෙන පත්‍රයේ ප්‍රධාන කර්තෘ විදියට අවුරුදු 5කට ආසන්න කාලයක්, අවුරුදු 4මාරක් පමණ කාලයක් මම සේවය කරා. සිල්වෙන පත්‍රයේ මං එනකොට කර්තෘවරු 27 වෙනි කර්තෘවරයා මමයි. හැබැයි ඒකින් වැඩිම කාලයක් හිටපු 14 වෙනි කර්තෘවරයාත් මමයි. මොකද ආණ්ඩුවේ හින්දා නිතර ප්‍රශ්න, ඇමතිගේ ප්‍රශ්න, අගමැතින්ගේ ප්‍රශ්න, ජනාධිපතිගේ ප්‍රශ්න ඒවට ඒ කියන්නේ ගොනු වෙලා තද වෙනවා. ඉතින් මෙන්න මේ වගේ වෙලාවෙදී සමහර වෙලාවට අපි අත දීපු කට්ටිය, අපි අත දීලා ආපු කට්ටිය ටක් ගාලා මෙහෙ චංචල වෙලා සමහර වෙලාවට ඒක පාක්ෂිකව වෙනින් පැතිවලට යනවා. මේක අපිට වළක්වන්න බෑ. ඉතින් මම මේ සමාජය දිහා බලන්නේ බොහොම උපේක්ෂා සහගතව. මට වෛර කරපු කට්ටිය නම් වෛර කරන්නේ නැහැ. තමන්ගේ අවස්ථාවාදීන් මං හිතන්නේ එහෙම 7-8 දෙනෙක් මගේ ජීවිත කාලේ හමු වෙලා තියෙනවා. මං ඒ ගැන පොතක් ලියාගෙන යනකොට මං ඒගොල්ලෝ සමහර නම් මෙන්ෂන් කරනවා. ඒකේ පැහැදිලිවම ඉතින් ඇත්තටම එහෙම වුණත් අපි කලකිරෙන නරකයි අභීත. කලකිරුණොත් අපි ඉච්ඡාබංගත්තටපත් වුණොත් අපේ තියෙන ජවය නැති වෙනවා. පැහැදිලි. අපේ ජවය නැතුණාට පස්සේ මොනවත් අපිට කරන්න බෑ. මම සාමාන්‍යයෙන් හොඳම චරිතයක් විදියට ගන්නේ මේ අපේ මහින්ද රාජපක්ෂයන්. මහින්ද රාජපක්ෂයන් එක්ක මම ගොඩක් වැඩ කළා තියෙනවා. මම තමයි එතුමත් එක්ක ඇත්තටම 1988 අපි මාර්තු 3 වෙනිදා වම විලීගමගේ එතකොට චමල් එමෙතුමා බැසිල් එමෙතුමා අපි කට්ටිය එක්ක හොයලා ඉරෙඩ් එකේ සුනිල් ප්‍රනාන්දුත් එක්ක ඒ දේශපාලන ව්‍යුහයන් කොහොමද කරේ කියලා අපි කමිටුවක් දාගෙන එදා ඉඳලා තමයි වැඩ කරේ. මම එතුමත් එක්ක එදත් අදත්
සමීප කටයුතු කරනවා දේශපාලන පක්ෂ දේශපාලන නෙවෙයි එතුමගේ ප්‍රතිපත්තීන් මත පෙරදුන හරියටම 2015 ජනවාරි 8 වෙනිදා ඒ පෙරදිලා ජනාධිපති කාර්යාලයෙන් එළියට බහිනකොට හරියට එතුමා ආවා රෑ 2යි කාලට විතර. එතකොට හමුදාපති ජගත් දුත් හිටියා එතන. කාමරේට ඇවිල්ලා එතකොට මං හිතන්නේ එතන හිටියා ලක්සල සභාපති අනිල් කොස්සත් විලි ගමගේ ආචාර්ය විලි ගමගේ ඒ වගේම බැසිල් එමෙතුමා ඇතුළු කිහිප දෙනෙක්. එතුමා ඇතුළට ගිහිල්ලා එතකොට 2යි කාලෙ විතර දන්නවා අපි පරාජයටපත් වෙනවා කියලා. යහපාලන අපේක්ෂකයා ජයග්‍රහණය කරනවායි කියලා. එළියට ඇවිල්ලා මගේ මෙහෙම අතල්ලලා කිව්වා. එතකොට ඇතුලේ කාමරේ හිටියේ මං හිතන්නේ 7-8 දෙනෙක් පමණයි. මමත් එක්කෙනෙක්. මගේ අල්ලලා කිව්වා සර්මක් ඇදලා තුම හිටියේ. කැෂුවල් මල්ලික මල්ලි අපි පරාදයි. කමක් නැහැ මල්ලි. අපි දැන් ඉඳන්ම ඊළඟ ඡන්දයට සූදානම් වෙමු. අපි ලබන සතියකින් පස්සේ අපි හමු වෙමු කියලා. ඒ මොන ජනාධිපති වෙලා හිටියත් එතුමා 2009 මං හිතන්නේ අපේ හිත බැඳගත්තේ රටම එකසේතත් කරපු හින්දා දෙමළ බෙදුම් වාදය වර්ධපු හින්දා. ඉතින් එතුමා ඒ වෙලේ කිසිම කම්පාවක් වුණේ නැහැ. කම්පාවක් වුණේ නැහැ. ඊට පස්සේ ආපහු මට මතකයි වතුර එකක් එහෙම අපිත් එක්ක වාඩියලා බීලා ඊට පස්සේ තමයි කට්ටිය ඔක්කොම ඇඩ්‍රස් කළා පහුවෙන්දා උදේ ගියේදී. එතුමට එහෙම තියලා දරා ගැනීම ශක්තියක් තියෙනවා නම් අපි වගේ ඊටාම සුළු මිනිස්සුන්ට ඒ දරා ගැනීම ශක්තිය තියෙනවා. ඉතින් මට මං අර කිව්වේ බලන්න හිටිය කොහොමද ඔක මේ කැරකෙන්නේ ප්‍රශ්නෙට ගියේ. එතකොට අපිත් 7-8 දෙනෙක් අපිත් මේ එහෙම ඇත්තටම මේ හිටියා මට විරුද්ධව වැඩ කරපු කට්ටිය මම ගොඩාක් අත දීපු කට්ටිය. ඉතින් මම ඒව ගැන කම්පාවකටපත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අවස්ථාවාදී වැඩ කරලා අද ඒගොල්ලෝ කර්මය අනුව දඬුවම් ඉදිනවා. ඉතින් මම ඒ දිහා බලන් ඉන්නවා. ඉතින් සමහර කට්ටියගේ රැකියා නැති වෙලා සමහර කට්ටියගේ කෝච්චි ස්ටේෂන් වල වැටලා කකුල් කැඩිලා සමහර කට්ටියට මාස 3-4 තරප්පු බෙලක්වත් නගින්න බැරුව ඉන්නවා. ඉතින් මම ඒ දැන් උනත් මම එක්කෙනෙක්ටත් උදව් කරා ඔය කකුල කැඩිච්ච එක්කෙනෙක්ටත් මූල්‍යමය වශයෙන්. ඉතින් මම හිතන්නේ අපි ඒ දිහා බොහෝ වෙලාවට දැන් බලන්න මහින්ද රාජපක්ෂයන් හැම මිනිහෙට්ටම කොච්චර Tamanගේ මොන අතුරෙක් වුණත් දැක්කම අහක බලාගෙන යන්නේ. අපිට නම් සමහරලාට එක කාලයක් මට තිබ්බා අතුරෙක් දැක්කම අපි යා මේ පැත්තේ නෝ නම් අපි එහා පැත්තේ තමයි යන්නේ. බලන්න එයා කරටත් දාලා hina වෙලා සියලු දේවල් කතා කරගෙන යනවා. ඉතින් මම හිතන්නේ ඒ චරිත තමයි අපිට ආදර්ශයට ගන්න පුළුවන් මෑත කාලීන හොඳම චරිතයක්. ඉතින් අපිත් කිසිම වෙලාවක වෛර කිරීමෙන් එන්නේ අපේ තියෙන මේ එනර්ජිටික ශක්තිය නිකන් පිච්චෙන එක විතරයි. අපි ඒකෙන් මොකද මමත් අභිත වගේ තමයි හොඳට කනබොන මිනිහෙක්. ඒකෙන්ද ගොඩක් වෙලාවට මමත් බලන්නේ කොයි වෙලද රැයට හඳ පායන්නේ හඳ මෝරන්නේ හඳ එක පැත්තකින් ඉර බැහැන්නේ කොයි වෙලාවේද අනිත් පැත්තෙන් හඳ අපි එම යාළුවෝ පිරිස සමාගමක් එක්ක විශේෂයෙන් මිත්‍ර සමාගම් එක නිරතුරුව ඇසුරු කරන කට්ටිය. ඉතින් ඇත්තටම මගේ ලොකුම අත්දැකීම තියෙන ඒ කාලේ මම පොඩි කොල්ලෙක් පත්තරේ කියන්නේ දිවයින පුවත්පතේ මාණ්ඩලික මාධ්‍යවේදියෙක් කෙනෙකුට මට අවුරුදු 20යි. මම 64 84 තමයි මට ආවේ. කියන්නේ මට 87 අවුරුදු 20කුත් නෑ අවුරුදු 19 ලැබිලා. ඉතින් ඒ අතීතයත් එක්ක මට ආශ්‍රය කරන්න ලැබුණේ ලංකාවේ ඉහළම ප්‍රවීණ පුවත්පත් කලාවේදී. මොකද දෑසෙන ගුණසිංහ අපේ ගෙවල් මාර්ගම හිටියේ. එයාට අපිට වාහන නැහනේ. එයාගේ වාහනෙන් තමයි ඇවිල්ලා මම බහින්නේ. ඉතින් අපි දෙන්න ඒ වාහනෙට නැග්ගන් හවස 5ට විතර අපි දෙන්න ගෙදර ඉන්නේ රෑ 10ට 11ට. කියන්නේ අපි ලංකාවේ බොරැල්ලේ නුගේගොඩ පුබුදුවේකි නාරෙන් පිට ගවර්න්මන්ට් ක්ලබ් එක ඒ වගේම රාජගිරියේ ඊළඟට මේ බොරැල් ඩියුරෝ එක වගේ තැන්වල හොඳ ලංකාවේ එතකොට මේ කාසල් එක් ගාව හෙල්ත් ක්ලබ් එක ඒ තැන්වලදී අපි ඉහළම මට්ටමේ මාධ්‍යවේදියෝ හම්බ වුණා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ අපේ සුරත් තම්බලංගොඩ නැත්තම් ජයසීල සිල්ලා බී.ඒ. සිරිවර්ධනලා එතකොට නිමල් හොරනලා කවුද අපේ සරත් කුරේලා ඒ වගේ විශිෂ්ට මාධ්‍යවේදියෝ ප්‍රේම කීර්තිලා අමරබන්දු රූපසිංහලා මල්ගොඩ බන්දු තිලකලා පෙරමුණේ තිලක. ඉතින් ඒ කාලේ අපි ගොඩක් වෙලාවට දැන් අද මාධ්‍යවේදීන්ට එහෙම තෝතනි කරන තැන් නැහැ. අනිත් එක එදා මාධ්‍යවේදියෝ මම තරුණෙක් විදියට කිසිම අවස්ථාවකදී ඕපෝදූපගෙන පුවත්පත්වල ඇතුලේ තියෙන ආරෝවල් ගැන කතා කරේ නැහැ. කතා කරේ හැමතිස්සෙම අපිට අද උදේ ලැබුණු ප්‍රවෘත්තිය ගැන ඒ ප්‍රවෘත්ති විශ්ලේෂණයක් පිළිබඳව. එහෙම නැත්නම් අපි මොකද්ද මේ දේශපාලන වශයෙන් දැන් මොන පැත්තටද සමාජ චංචලනයන් සිද්ධ වෙන්නේ වගේ දේවල්. ඉතින් අපි ගොඩාක් ඒගොල්ලන්ගෙන් ඉගෙන ගත්තා. මම පොඩි කොල්ලනේ. මම යන්නේ අර දෑසෙන ගුණසිංහේ බඩිය වගේ නේ හමුදා පානවල යන්නේ. මම කියන්නේ එහෙම නෙවෙයි. ඒවනම් පිටිපස්සේ සීට් එකේ මම යනවා. එයාගේ වාහනේ ගිහිල්ලා අන්තිමට මම ගිහිල්ලා මේ
බහින අපිට තැනක් නැති දවසට අපි මේ අර බංගලා හන්දි විදුරයි ප්‍රින්ට්ස් එකේ එතකොට දයාරත්නසිංහ මහත්මයා අපේ ප්‍රවෘත්ති රාත්‍රී ප්‍රවෘත්ති කතුරේ කඩේ ඒකෙල් ලලිත අක්කත් එක්ක අපි එක්ක අහුවෙලා එතන chat එකක් දානවා සුනිල් මාධව ප්‍රේමතිල අපි ඔක්කොම chat එකක් දාලා මට ඒ ජීවිතේ මම හම්බ වෙච්ච ඒ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් හින්දා මට ලොකු අත්දැකීම් ගොඩක් සම්භාරයක් හම්බුණා හොඳ නරක ඒ වගේම ඉදිරියට යෑම පිළිබඳව තාමත් අපේ ඒවා මං හිතන්නේ අතීතේ තියෙන ඒ ආවර්ජන හරිම සුන්දර විදියට මම මගේ මතකෙට නැගෙනවා. දයාසින්න ගුණසිංහ මහත්තයා ගැන කිව්වම මම මේ දවස් ටිකේ අපි අතුල අයියත් එක්ක ධර්මපත්‍රය කරනවානේ. අතුල අයියට දිනවා දයාසින්න ගුණසිංහ මහත්තයා ගැන මාර මතක ගොඩක්. අපි ඕක ගැන මේ රෑ එළි වෙනකන් කතා කරන වෙලාවල් තියෙනවා මේ ගෙදර. හරි. ඒ ප්‍රශ්නේ හරි දීර්ඝ තැනකට ගියා. ඊළඟ ප්‍රශ්නට යමු. මේ ඇවිල්ලා 5 වෙනි ප්‍රශ්නේ. පහ. මේ ආගමික පැත්ත මොන වගේද සාමාන්‍ය බෞද්ධ දර්ශනය? සාමාන්‍යයෙන් ඇත්තට මම බුද්ධ ආගමේ. ඉතින් මං හිතන්නේ ලබනාත්මදී අයියට තියෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන හැකියාව මොකක්ද? මම නම් ඇත්තටම ලබනාත්මේ දේශපාලනයක් නොවි ඕනම දෙයක් පිළිබඳ වෘත්තියකට වෙන්න කැමතියි. හැබැයි දේශපාලනීයක් තියෙන්න ඕන. ඒවත් එක සජීවයකට ගහන්න ඕන. එහෙම නැතුව මේ ඕනම වෘත්තියක් සම්බන්ධයෙන් ලබනාත්මේ මාධ්‍යවේදියෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා. මම ඕන ප්‍රශ්නයක් නෑ. මොකද සමහර මාධ්‍යවේදියෝ මාධ්‍යවේදියන්ට වෛර කරනවා. ඒ වෛර කරන්නේ අපි නිකන් අපිට ආර්ථික වශයෙන් අපි ස්ථාවර නැත්තම් අපිට ඒ වගේම අපේ ලියුම් හෝ අපේ වෙනත් දේවල් මුද්‍රිත විද්‍යුත් ඒවා ජනතාව අතර සමීප නැත්තම් සමහරලාට වෛර කරනවා. මගේ නම් මගේ ජීවිත කාල අපි එහෙම නෑ. ඒක අපි ඇත්තටම මම කොළඹ සරසවියේ ශාස්ත්‍රපති උපාධිධාරියෙක්. ඒතකොට අපි ඒ අතිනුත් අපි අධ්‍යාපනයක් ලැබලා තියෙනවා. අනිත් එක තමයි අපි දරුවන්ට මං හිතන්නේ හොඳම දේ තමයි අධ්‍යාපනය ලබා දෙන්න. ඒක තමයි ඊට පස්සේ තමයි ඔවුන් තීරණය කරන්න ඕන. ඔවුන් කොහෙද යන්නේ කියලා. ඔවුන් කොහෙද යන්නේ කියලා. මගේ නම් කිසිම එක්කෙනෙක් මාධ්‍ය වෘත්තියට එළඹුණේ නැහැ. ඉතින් ඒගොල්ලෝගේ කැමැත්තට ඒගොල්ලෝ ගියා. ඒගොල්ලෝ නීතිඥවරුන් සහ වෛද්‍යවරුන්. ඉතින් ඒගොල්ලෝගේ කැමැත්තට ඒගොල්ලෝ ගියා. අපි ඒකට ඉඩ දීලා ඉන්නවා. අය මේ මාධ්‍ය ගැන අහපුවම මට මේ ඉස්සෙල්ල ප්‍රශ්නේදිත් මගේ ඒක ඔළුවට ආවා. දැන් මේ ප්‍රශ්නේදිත් මගේ ඒක ඔළුවට ආවා. ඒ කියන්නේ මේ අතීතයේ හිටපු මාධ්‍යවේදීන් ඇතුළේ තිබ්බ ප්‍රවෘත්ති වාර්තාකරණය සහ වර්තමාන මාධ්‍යවේදීන්ගේ ප්‍රවෘත්ති වාර්තාකරණය අතරේ ලොකු වෙනසක් මම දකිනවා. කියන්නේ අතීතයේ අපි ඒ කාලේ රාවය කියවද්දි යුක්තිය කියවද්දි එහෙම නැත්නම් ඉතින් මේ සිළුමිණ වගේ රජයේ පුවත්පත් කියවද්දිවත් අපි වැඩි ඕපදූප සහ මේ හිට් නිවුස් නෙමෙයි කියුවේ ප්‍රවෘත්ති සහ දැනුම කියුවේ. හැබැයි දැන් ඒක සෑහෙන වෙනස් වෙලා තියෙනවා. මොකද්ද මේ පරිවර්තනයට හේතුව මොකක්ද? මේක ඇත්තටම තියෙන්නේ හැමෝම බලන්නේ තමන් අනිත් කට්ටියට වඩා හිට් වදින විවස් ළඟින් වැඩි එකක් දෙන්න. ඒ කියන්නේ ඒකින්ද තමන් ඕනම බොරුවක් සමාජගත කිරීමේ දායකත්වයක් තියෙනවා. හැබැයි තාම ජාතික පුවත්පත් ඒ ස්ථාවරේ ගොනු වෙලා නැහැ. ඒ කියන්නේ මං හිතන්නේ දිවයින වේවා ලංකාදීප වේවා ඒ වගේ පුවත්පත් ඒ මට්ටමට බෞබිම් වේවා ඒ මට්ටමට ගොනු වෙලා නැහැ. ඒවා යම් ආචාරධර්ම මත තමයි පදනම් වෙලා කරන්නේ. ගොඩාක් වෙලාවට මේ YouTube සමාජයේ මේ සමාජ මාධ්‍ය වල තියෙන එකක් තමයි ඉන්ටර් වගේව නෙවෙයි YouTube කරුවන්ගේ අනිත් ඒවා ගොඩාක් දාන්නේ බොරු. බොරු දාලා ඒ වගේම වුන් අභියෝගයක් කරනවා. පුළුවන් නම් මං අපි වැරදි නම් නඩු දාන්න. නඩු දාන්නේ කොහොමද? නඩුවකට කොච්චර යනවද? නඩුව කේස් එකක් ෆයිල් කරන්න කොච්චර යනවද? අවුරුදු අද නඩුවෙන් දිස්ත්‍රික් උසාවියෙන් දින්නම් ඊළඟට ඒක යනවා අපීල් කෝට් එකට. ඒක අපීල් කෝට් එකේ උනුත් අපි හිතමු මේ විත්තිය දින්නම් කියලා. එතනින් යනවා සුප්‍රීම කෝට් එකට. මේ ප්‍රොසෙස් එකට අවුරුදු 15ක් 20ක් යනවා. ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ දාපු නඩුවක් ලේක් හවුස් එකට විරුද්ධව දිස්ත්‍රික් උසාවියෙන් දින්න අපීල් කෝට් එකෙන් දින්න සුප්‍රීම කෝට් එකෙන් දිනලා දැන් ඒකේ අභියාචනා මණ්ඩලයක් හමුවේ ඒක යන. ඒකට ඒක අවුරුදු මං හිතන්නේ දැන් 20කට ආසන්න කාලයක් කිට්ටුවෙන් නඩුවක්. ඉතින් එතුමන් පෙනී ඉන්න ඉඳ ප්‍රශ්නයක් නැහැ. ඒත් අපි වගේ මිනිහෙට එහෙම ඔරොත්තු දෙන්නේ නැහැ. ඉතින් හැමතිස්සෙම වැරදි එහෙම කියන එක මං හිතන්නේ මේ සමාජ මාධ්‍ය මේ ආණ්ඩුවට මම කඩේ යනවා කියලා හිතන්න එපා. මේක මොන ආණ්ඩුවකින් හරි කළ යුතු දෙයක්. නියාමනයක්. ඒක නියාමනයක් අවශ්‍යයි. යම් අවශ්‍යතාවකදී පළවෙනි පාර වෝනින් එකක් දෙනවා, දෙවෙනි පාර හදාගන්න, තුන්වෙනි පාර આવොත් මණ්ඩලය හැමෝට කැඳවන විද්වත් මණ්ඩලයකට, ප්‍රොෆෙෂනල් බොඩි එකට ඒ කැඳවනවා. එතකොට ඒ කැඳවල ඉවරලා ඒකේ යම් කිසි ඔවුන්ගේ දත්ත සීමාවන්ට කුමක්ද කළ යුත්තේ කියන තීරණයකට ඇවිල්ලා ඒක කරනවා. දැන් සමහර කට්ටිය පිටරට ඉඳන් කියනවා. පිටරට ඉඳන් කරන්නේත් ලංකාවේ ඉඳන්.
ෆයිනල් එකට විතරයි අප්ලෝඩ් කරන්න පිටරටින්. ඔව්. ඒ ප්‍රෝග්‍රම්ස් ගොඩක්. ඒ කියන්නේ පිටරටින් දැන් ඔය කරන ප්‍රෝග්‍රම්ස් වල 100ට මං හිතන විදිහට 80ක් විතර ලංකාවේ තමයි කරන්නේ. කරලා ෆයිනල් එක හෙට යවනවා. එහෙන් තමයි අප්ලෝඩ් කරන්නේ. එතකොට දැන් අභිතල වගේ කට්ටියක් කියන්න ඕන. එතකොට මෙහෙන් කරන ප්‍රෝග්‍රම්ස් වලට සේපාල්ල වගේ කියන්න ඕන. ඉරාජ්‍යල වගේ කියන්න ඕන. හරිද? සුරත්ල වගේ කියන්නේ මේ කරන ප්‍රෝග්‍රම්ස් වලට. ඒ මොන හරි කිව්වන් ඒගොල්ලෝ කියන ප්‍රශ්නයක් නන්නඩු දාන්න. ඒක වැරදි. මුල අපි ප්‍රාථමික දෙයක් තියෙනවා. දැන් පුවත්පත් කතුවරුන් අතර තියෙනවා අපි ශ්‍රී ලංකා කතෘ සංසදයේ ආචාර ධර්ම සංග්‍රහය පිළිගන්නවා. එතකොට ඒකට පැමිණිල්ලක් කරාම සල්ලි යන්නේ ඒකට පැමිණිල්ල කරාම විභාග කරනවා. මගේ කාලෙත් සමහර වෙලාවට මගේ ආචාර ධර්ම කඩවීම අපිට සිද්ධ වුණාම අපි පැහැදිලිවම මේ ඒවයින් කනගාටු බල කර. ඒ කියන්නේ ඒගොල්ලෝ යන්නේ ඉස්සෙල්ලා. ඒ කියන්නේ මණ්ඩලෙට ඉස්සෙල්ලා අපිට ඒගොල්ලෝ මුලින් පැමිණිල්ල අපිට ගේනවනේ. මෙහෙම ගියා රෝමියෝ කියලා. එතකොට අපි කනගාටු ප්‍රාල කරලා ඊළඟ එකේ දානවා. ඉතින් මම ඊටාම සරල පොඩි උදාහරණයක් කියන්න. හොරණ පැත්තේ ගෙදරක සැමියයි බිරිඳ අතර පොඩි ආරවුලකදී බිරිඳගේ 119 එකට ගහපු කෝල් එකකට 119 එකකින් ඇවිල්ලා සැමියව අරගෙන ගියා. පොලිසිය ළඟ තියෙන්නේ. හොඳයි. හොරණ පැත්තේ කියලා මං කිව්ව එකයි පොලිසිය හරියට කියන්න බෑ. එතකොට ඒ ගෙදර ඉන්න බල්ලා අර පොලිස් නිල රථයේ පිටිපස්සේ පොඩි දුරක් නේ මීටර 300ක ඒ නිල රථයේ ගියා පොලිසියටම. බලලා පොලිසිය කූඩුව ගාව ඉස්සරහා හිටියා. ඕක ඒ පොලිස් නිලධාරියෙක් ඒක ගහලා ඒව අපේ ප්‍රාදේශීය මාධ්‍යවේදියත් ඒක හොඳට කවර් කරා. එතකොට මේක අපි බැලුමට හරි ෂෝක් එකක් අපි ටක් ගාලා මේක ෆුල් පේජ් එකක් ආටිකල් එකක් දැම්මා. ඊළඟට ඊට පහුවෙන්ද සඳ උදේ පාන්දර මං ගාවට ආවා. සඳ උදේ නෙවෙයි අඟහරුවාදා උදේ පාන්දර පත්තරේ නිකුත් වෙන සෙනසුරාදා නෝනයි දුවයි. අනේ සර් මේ මම අපිට උදව්වක් කරන්න සර්ගේ ලිපිය දැකලා දැන් අපිට යන්න බෑ. නෝනට වඩා බල්ල හොඳයි කියලා ඉස්කෝලේ අම්මලා තාත්තලායි ළමයි ඔක්කොම කියනවා. මට සර් මම ඉස්කෝලේ ගියාය. හැමෝම කියනවා ගෑනු කට්ටිය පිරිමි කට්ටිය ටීචර්ලා ඔක්කොම අනේ දැන් ඉන්න නෝනලට වඩා ගෙදර ඉන්න බල්ල හොඳයිනේ කියලා. ඉතින් මම මේ පාර ඒ කනගාටුව ප්‍රකාශ කළා. අපි එහෙම අගතියකින් නෙවෙයි මෙහෙම දෙයක් කියලා අපි ඒක කනගාටුව ප්‍රකාශ කරලා පළවෙනියෙන් අපි ඒක පිළිගන්න ඕනේ. එහෙම නැත්නම් මේ සියල්ලම අපි හරි කියලා ඒ මට්ටමක ඉන්න නරකයි. ඉතින් මං හිතන්නේ අද වෙන්නත් ඒකයි. මං හිතන්නේ පැහැදිලිවම ආණ්ඩුව මේක සමාජ මාධ්‍ය නියාමනයක් අවශ්‍යයි. ඒ කියන්නේ දැනට මුද්‍රිත මාධ්‍යයන්ට තියෙනවා දැන් ඒක විද්‍යුත් මාධ්‍යයන්ටත් නැහැ. දැන් අද ටක් ගාලා මට ඔයාට අපි දෙන්නටම ටක් ගාලා ගිහලා රූපවාහිනී ටක් ගාලා මේ ප්‍රවෘත්ති කියවන්න රොමේ පුළුවන්. එහෙම නෙවෙයි ඉස්සර ඒවට ටෙස්ට් තියලා ස්ක්‍රීන් ටෙස්ට් තියලා ඒවයි අක්ෂර සිංහලද ඉංග්‍රීසි දෙමළද ඒ භාෂා නිපුණත්වය කියවන භාෂාව ප්‍රතිබල එහෙමනේ කරේ. අද මං හිතන්නේ ඒව නෙවෙයි ගොඩාක් වෙලාට හිට වෙන්න අර වල්පල් ටිකක් දොඩලා hina වෙලා අන්න එහෙම දෙයක් තමයි කරන්නේ. මේක අහන්නම වුණ ප්‍රශ්නයක් නිසා තමයි වැස්ටහාන්ඩ් පිටින් මේ ප්‍රශ්නේ ගෙනාවේ. මොකද අපි වුණත් සමාජ මාධ්‍ය පාවිච්චි කරද්දී තාම වගකීමෙන් අපි හැම වෙලාවෙම කියනවනේ අපේ SL ලීඩර්ස් channel එකේ වුණත් හැම සාක්කියක් එක්කම කොලයක් එක්ක ස්ටැට්ස් එක්ක තමයි අපි කතා කරන්නේ. ඒ නිසා මාධ්‍යවේදියෙක් විදිහට ඉන්නවා නම් Taman ලියන කියන හැම අකුරකටම Taman වග කියන්න ඕන කියන එක අපි විශ්වාස කරනවා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට 6 වෙනි ප්‍රශ්නේ. ගොඩක් වෙලා ගියාට ප්‍රශ්න 5යි තාම ඇහුවේ. ඔක්කොම කිය 10. එන්නත් මේපා. වාජනේ වෙනස් කරන්න වෙනවා ආපහු. ප්‍රශ්නේ නෑ කොතේ පෙරලෙන්නේ. අර ලොතරැයි වගේ මෙහෙම කරකවන එකක් ගන්න ඕන. මේක බලමු. මේක ඉතින් අපි කවදාවත් අහලත් නැහැ, අහන්න වෙලත් නැහැ, අහන්න හම්බෙලත් නැහැ. තවමත් වැඩක් ගන්න බැරි වුණා කියලා හිතන කවුරුත් දන්නේ නැති හැකියාව මොකද්ද? දැන් සින්දු කියන එක රඟපාන එක වගේ ඔය පොපියුලර් එකක් නෙවෙයි. අය හිතනවා නම් මට මෙහෙම හැකියාවක් තියෙනවා කවුරුත් දන්නේ නැහැ. මට ඇත්තටම ආසයි කියන්නේ රූපවාහිනී ඒ කියන්නේ ගවේෂණාත්මක වාර්තාකරණ ගැන අඩුම ගානේ දවසකට එකක් වැඩිය නෙවෙයි විනාඩි දෙකක වගේ රූපවාහිනී ස්ලොට් එකක් හැමදාම අපි පොඩි ටීම් එකක් දාගෙන ඒක ගිහිල්ලා ටික් ගාලා ඒ කියන්නේ කොළඹ නම් කොළඹ රටවටේ නම් එහි ඉන්න ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ඔකලා උන්ට ගෙවීමකුත් දීලා අන්න එහෙම හැමදාම ඉන්වෙස්ටිගේටිව් පොඩි ස්ටෝරි එකක්. ඒ කියන්නේ ඒක වගේ ලොකු අඩුපාඩුවක් තියෙනවා දැනට ඒක වියදම අධිකයි. බොරු කියන්නේ. ඒකින්ද කවුරුත් අත දාලා නැහැ. අන්න එහෙම විනාඩි දෙකක වගේ ස්ලොට් එකක්. ඒ කියන්නේ මම කියන්නේ ඒ දවස්වල සිරස කරේ පරිසරට විනාඩියක් වගේ. මේක වීඩියෝ එකක්. ඊට වඩා වියදමක් යනවා මූලික වශයෙන්. ඒ වුණාට ඒ තියෙන ඒවත් එඩිටින් තමයි මේක ලොකු කාර්යභාරයක් කරනවා. මගේ හරි ආසාවක් තියෙනවා මං හිතන්නේ. ඒකට හැකියාවක් තියෙනවා. ටක් ගාලා මේ වගේ ස්ටෝරි එකක් ගැන එදා පාඨකයන්ට දැන් අඩු ගන්න ලොකු රූපවාහිනී නාලිකා වලින් යන්න බැරි වුණා සමාජ මාධ්‍යෙන් හරි මෙන්න මේ වගේ එකක් ටක් ගාලා හයිලයිට් කරලා විවර්ස් ලතරට ගෙනියන්න.
මේ ඒ කියන්නේ මීට කලින් රූපවාහිනී වැඩසටහන් කරලා තියෙනවද? ඔව් මම ඇත්තට මෙහෙवला තියෙනවද? ඔව් මම ඩීබී නිහාල්සිංහගේ ටෙලිසිනි ආයතනයේ තමයි මම පාසලේ උසස් පෙළ ලියලි ඉවරනාම එතන තමයි අවුරුද්දක් විතර හිටියේ. ඉතින් ලංකාවේ දවස්වල ටෙලිසිනි ආයතනය කියන්නේ ITN එකට පස්සේ ලංකාවේ රූපවාහිනී දැන්වීම හදන ලොකු තැනක්. ඉතින් දිමුතු මුතු කරේ අපි. ඒ වගේම ඊට පස්සේ ආපු ගොඩක් ෆිල්ම්ස් කරේ අපි. ඉතින් ඩීබී නිහාල්සිංහගේ මම හිතන්නේ දෙවනි ටෙලිසිනි නිෂ්පාදනයක් කියලා අන්තිමට වැඩ ඉස්සර දෙවනියොත් එවනි ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට මම රටවටේ ගොඩක් වැඩ කරා. ඉතින් ඒ රූපවාහිනිය පිළිබඳව ඊළඟට ලංකාවේ පළවෙනියෙන් රූපවාහිනී සම්මුඛ සාකච්ඡා මම රවිනාථ ආරියසිංහත් එක්ක රිචඩ් ද සොයිසත් එක්ක අර්ජුන රණවනත් එක්ක ඒ සම්මුඛ සාකච්ඡා ගණනාවක් රූපවාහිනිය මම හිතන්නේ 20ක් 30ක් පවන ප්‍රමාණයක් සතිපතා එක කාලයක් කරා. ඉතින් ඒක ඊට පස්සේ නැවතුණා. මම හිතන්නේ පළවෙනි ඇමතිලත් එක්ක කරේ ඒ කාලීන ප්‍රශ්න අහලා ඒක නැවතුනේ. රූපවාහිනිය පිළිබඳ මට තියෙන ආසාව එහෙම එකක් කරන එක නෙවෙයි. අර පොඩි ගවේෂණාත්මක හිට් වෙන ස්ටෝරියක්. එදා උදේ ටක් ගාලා ආපු ස්ටෝරියක් ටක් ගාලා අපේ තුම අනුරාධපුරේ කියලා අනුරාධපුරේ කරන කෙනෙක් කන්ටැක්ට් කරනවා රෂස් ටික ගෙන්න ගන්නවා. ඒක අපි එඩිට් කරලා දානවා. ඉතින් මම හිතන්නේ එහෙම දෙයකට තාමත් ලොකු අවකාශයක් තියෙනවා. රූපවාහිනී ආයතනයකට අවස්ථාව දෙනවා මේක කරන්න මාස 2ක් විතර එහෙම කරේ නැත්නම් අපි කරනවා ධර්මනායත් එක්ක මේ වැඩේ. ඒක තමයි අපිට කරන්න පුළුවන් වැඩේ. මම හිතනවා ඒක මේ ධර්මන් වික්‍රමාදිත්‍ය කියන ඒ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාගේ අත්දැකීම් එක්ක ඒ වගේ වැඩක් මාර වැදගත් වෙයි රටට කියන කාරණේ. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. මේ 7 වෙනි ප්‍රශ්නේ. 7ක් කළානේ. ඔව් 6ක් ඉවරයි. මේ ප්‍රශ්න ගන්නේ ඔයගේ රසිකයන්ගෙන්ද? ඔව්. මේකේ ප්‍රශ්න වලින් භාගයක් ලිව්වේ මම ඇත්තටම දැන් මේක කමෙන්ට්ස් වලින් හදලා මම මේක ගැන කතා කරා මේ ප්‍රවීණ ලේඛිකා සුජාතා මැණිකේ ඉහළ ගෙදරත් එක්ක. මම කිව්වා නංගි මට මේකට හරියන ප්‍රශ්න ටික මං අහපුවා මේවා නිකන් ගොබ්බයි වගේ මං හදපු ප්‍රශ්න. ඔයාට හිතනවාද කියලා බලන්න මේකෙන් ප්‍රශ්න භාගයක් දුන්නේ සුජාතා තමයි. සුජාතාට තියෙනවා ඒ වගේ සෙන්ස් එකක් හොද. අපිට අනිත් එක මේ ඒ කමෙන්ට්ස් ගන්න වගේම ඒ ප්‍රශ්න ඉදිරිපත් කරපු එක්කෙනාගේ අපිට නමත් කියන්න පුළුවන් නම් මම හිතන්නේ එයාටත් ලොකු ආලෝකයක් එයාටත් ලොකු ශක්තියක් ඒ වගේම මේක තවත් අලංකාර වෙයි කියලා මම හිතනවා. ප්‍රශ්න තියෙන්නේ නේද මේ මං යුබ කියලා කියන්න එපා. මොකද මගේ channel එකේ ඒ නම කියනකොට එයා කට්ටිය බයයි. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. තාමත් ඉගෙන ගන්න බැරි වුණු ඉගෙන ගන්න තිබුණා නම් හොඳයි කියලා හිතන විෂයක් හෝ දෙයක් තියෙනවද? ඇත්තටම මම සාමාන්‍යයෙන් හිතන දෙයක් තමයි චිත්‍ර කලාව පිළිබඳ සහ සංගීතය. මම ඒ දෙකෙන් හරි දුරලයි. චිත්‍ර නම් යම් මට්ටමක තියෙනවා සංගීතේ නෑ. මේ ඉස්සර වගේ අපේ කාලේ වගේ නෙවෙයි අභිත. දැන් කාලේ හැම තැනකම පොඩි සුන්දර සැන්දෑවක් ආවත් මම හිත 4-5 දෙනෙක් සෙට් වුණා. සින්දුවක් කියනවා. ඉතින් ඒ වගේ වෙලාවට සින්දු නොකියන කට්ටිය හොයාගන්නත් නෑ. අපිට තියෙන්නේ අත්පුඩි දාන එක විතරයි. විසිල් එකක් ගන්න එක විතරයි. ලොකු කනගාටුවක් දැනෙනවා. ඒ විෂය පිළිබඳව. ඒකින්ද මම අර මගේ ළමින්ට වුණත් හැමතිස්සෙම গিitar ගහන්න රොමේ සංගීත පැත්තට යොමු කරා. මොකද ඉස්සරහට මං හිතන්නේ සින්දුවක් කියාගන්න බැරි නම් සමාජ තැනක් නැති. ඒ විදිහට සමාජ දැන් විවර වෙලා තියෙන්නේ. අපිට මේකෙන් බලාගෙන මං කියන්න පුළුවන් මේ ෆෝන් එකකින් බලාගෙන දාගෙන. ඒකට ඒ කියන්න තාලයක් තියෙන්න එපයි. පැහැදිලිද? නිකන් ඒක බලාගෙන කියන්න බෑ කියාවක් තියෙන්න එපයි. මමත් ඇත්තටම මටත් ඔය ප්‍රශ්න ඔය විදිහට මුදා වෙලා තියෙනවා. කියන්නේ සින්දු කියන තැන්වල මම සින්දුව කිව්වොත් පාටි ඉවර වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ විනාශ වෙලා යනවා. මමත් ඇත්තටම මගේ දරුවෝ සෑහෙන දුරට සංගීත පැත්තට ලොකු පුතා ආයෙම නම් හැම ඉන්ස්ට්‍රුමන්ට් එකක්ම ප්ලේ කරන්න පුළුවන් මට්ටම. දැන් ඒක ඕනනේ. එහෙම නැත්නම් මේ සමාජයත් එක්ක ගැටෙන්න හරි අමාරුයි. අපි යමු 8 වෙනි ප්‍රශ්නේ. මේක අහනවද නැද්ද කියලා හිතන ප්‍රශ්නයක්. කියන්නේ මේක ධර්මනයෙන් අහන්න මට කොන්ද පණ නැහැ වගේ හැඟීමකුත් තියෙනවා. කවදා හරි දවසක සිය දිවි නසා ගන්න හිතලා තියෙනවද? එදා නොමර හිටිය එක ගැන අද තියෙන හැඟීම මොකද්ද? එහෙමනම් සාමාන්‍යයෙන් ඔය සිය දිවි නසා ගැනීම ගැන ලංකාවට මම හරි බයෙන් හැවුවේ ප්‍රශ්නේ. හොඳයි. සිය දිවි නසා ගැනීම ඇත්තටම අපි ඉන්න කාලේ බොහොම වැඩි. ඒ පාර ලංකාවට අපි ගෙනාවා බ්‍රිතාන්‍ය ප්‍රෙස් ට්‍රස්ට් කියන එකකින් අපි හඳුනලා දුන්නා සිවිදි නසා ගැනීම වැළැක්වීමේ වාර්තාකරණය කියලා එකක් 2000 දී වගේ. ඒක ගැන අපි සිංහල මැනුවල් එකකුත් ගැව්වා.
ඊට පස්සේ ඒ ගැන ගොඩාක් කට්ටිය ඊට පස්සේ මැනුවල් ගැහුවා ට්‍රේන් කරා. අපි වාර්තා කරන ගැන අපි මම හිතන්නේ වර්ක්ෂොප් 3ක් පමණ කරා. ඊට පස්සේ අපි මේගොල්ලන්ට ප්‍රධාන වශයෙන් තෝරගත්ත අවුරුදු 5ක් 1995 ඉඳන් 2000 වෙනකම් සිවිදීන වසා ගැනීම වාර්තා කරන කියන කට්ටිය. ඊළඟට මේවා ගැන වළක්වන ව්‍යාපාරය, සහනය, මෙත් මැදුර, සර්වෝදය වගේ ව්‍යාපාරල කට්ටියත් එක්ක සාකච්ඡා කළා. අපි මාධ්‍යවේදීන්ට ඒ ආචාර ධර්ම පද්ධතියක් හැදුවා. සිවිදීන වසා ගැනීම කොහොමද වාර්තා කරන්නේ නිරත වෙන්න ඕන කියලා. කරුණු 14ක් අඩංගු කළා. ඒතකොට ඒකේ මරණ දාන්න බෑ. ඒක දාන්න බෑ. අනිත් එක සහනයක් ගන්න අවසානයේ මේකත් දාන්න ඕන. ඒක සිවිදීන වසා ගැනීම කියන්නේ ගොඩක් දෙනාට තමන්ගේ ප්‍රශ්නේ කතා කරන්න වෙන පුද්ගලයෙක් නැතිකම හින්දා තමයි මේ වුනේ. අනිත් එක ඊට පස්සේ සමහර ඊටාම සුළුතරයක් මාධ්‍යවේදියෝ මේක අතේරෝල් විදිහට දානවා. මේ ලොකු ප්‍රශ්න දාලා. ඒ කියන්නේ පත්තර හිට් වදිනවනේ ප්‍රවෘත්තිය. දැන් උදාහරණයක් විදිහට එකපාරක් මම යනකොට මම බංග්ලාදේශයේ ප්‍රෙස් ක්ලබ් එකේ වාඩිලා ඉන්නකොට 1995 වගේ පේජ් 1 බංග්ලාදේශ ටයිම්ස් එකේ අරෝමේ තිබ්බ නිවුස් එකක් තමයි ලංකාවේ තමයි මේ සුයිසයිඩ් රේට් එක වැඩි මේ දවස්වල තිබ්බේ ආසියාවේ. ලංකාවේ මේ එක්කෙනෙක් බොන්න ගිහිල්ලා මේ ගිහිල්ලා වස කිප්පුවක් අරගෙන ගිහිල්ලා ඒක බීලා ඒක මැරිලා නැහැ. ඒ මිනිහ ආපහු සල්ලිලා කියලා ඇවිල්ලා. ඒ ගත්ත තැනින්. ඒ හાર્ඩ් අරගෙන සල්ලිලා. කියලා මේක පොඩි ලස්සන නිවුස් එකක්. පස්සේ මම බැලුවා ඒක ලංකා දිනපතා පුවත්පත් එක ගිය එකක්. ඒක ඉංග්‍රීසියෙන් ට්‍රාන්ස්ලේට් කරලා දාපු එක. පස්සේ ඒක වාර්තා කරලා තිබ්බේ නෙළුවේ ප්‍රාදේශීය මාධ්‍යවේදී. මම ඒ පාරේ යාට කතා කළා. මම නෙළුවට ගියා. ගියාම එයා කිව්වා මුලින් කතා කරන් කිව්වා මෙහෙම තැන තියෙනවා. අපි ගියා අපි එතනට යන්. ගියාම එහෙම සිද්ධියක් වෙලත් නැහැ. ඒ කියන්නේ මේගොල්ලෝ එහෙම හදිස්සිය කතා කරනකොට එහෙම සිද්ධි මවනවා. මොකද මේවයි පොලිසියට පැමිණිල්ලකුත් නැහැ. අර මිනිහා දන්නෙත් නැහැ. ඒගොල්ලෝ උපකල්පනය කරනවා. එතකොට මෙහෙම දැම්මම මේකට ආකර්ෂණය වැඩි. ඒ කියන්නේ තමන් සිවිදීන වසා ගන්න ගියා. මොකද්ද? ඒ කියන්නේ කුඹුරු වලට ගහන වහ බෝතලයක් ගත්ත ඒක බිව්වා. ඒකේ මැරුණේ නේ. ඒ දීලා බෝතලේ දීලා සල්ලි ඉල්ලනවා. භාගයක් බීපු බෝතලේ හිට් නිවුස් එක. එතකොට එහෙම බලනකොට මේවා බොරු. ඉතින් අපි මේ වගේ ගොඩාක් ඒවදී දැන් සිවිදීන වසා ගැනීම වාර්තා කරන ඒවදී ඒ මාධ්‍යවේදීන් යටින් දානවා ඔබට යම් මානසික ප්‍රශ්නයක් තියෙනවා මෙන්න සහනය අමතන්න මෙල් මැදුර අමතන්න කියලා එන්න ආණ්ඩුවේ උපකාර පිහිට අමතන්න කියලා නම්බර ටික. ගොඩක් ඇත්තට වෙන්නේ ඒක. ඉතින් අපි නම් මම නම් සිවිදීන වසා ගැනීම වලට අර බංග්ලාදේශ් එක දැක්කට පස්සේ තමයි අපි බ්‍රිටිෂ් ටෙස්ට් ට්‍රස්ට් එකට කියලා ඒගොල්ලෝ ගෙනහල්ලා ඒ කන්සෙප්ට් එක කර ඊට පස්සේ ඒක CP එකත් ඒ වර්ක්ෂොප් ගණනාවක් තිබ්වා CP එකනොත්. හැබැයි ඒකෙන් පස්සේ මං හිතන්නේ අද ගොඩාක් වෙලාවට ප්‍රතිපත්තිමය වශයෙන් සිවිදීන වසා ගැනීම ගැන වාර්තා කරනකොට ඒ ඡායාරූප දැමීමෙන් වළකිනවා. එහෙම නැත්නම් දැන් ඉන්ටර්නෙට් වගේ ඒවයි FB වගේ ඒවයි ඔටෝ මේවා කැපෙනවා. ඒක මොනිටර් වෙලා ඔටෝ සිස්ටම් එකට ගිය ගමන් මර්ඩර් එකක් නම් බෙලි කපලා තියෙනවා නම් ලේ තියෙනවා නම් ඔටෝ සිස්ටම් එකෙන් යනවා. ඒ වගේම පුවත්පත්වලත් මං හිතන්නේ ඒක සිද්ධ වෙනවා. සිවිදීන වසා ගැනීම පිළිබඳ මට කවදාවත් හිතිලා නැහැ. ඇත්තට මම එහෙම මානසික පරිසරයක නේ මම ඉපදිනකොටත් මගේ පියා නාලන්ද විදුහල්පතිවරයා, මගේ අම්මා විශාක විද්‍යාලයේ අවුරුදු 29ක් සේවය කරපු ඉංග්‍රීසි ගුරුවරියක්. මේ ඉතින් මට මගේ පුද්ගලිකව මම කියනවා නම් මගේ අයියා අරලත් ඉංජිනේරුවරයෙක්, අක්කා දැනටත් ශ්‍රී ජාතනපුර රෝහලේ වැඩ කරන විශේෂඥ ළමා රෝග වෛද්‍යවරියක්. ඉතින් මට ඇත්තටම පුද්ගලිකව අපේ පෞල් සමාජය තුල එහෙම දෙයක් ඇතිලා නැහැ. මට තිබ්බේ හැබැයි මේ ගැන වාර්තා කිරීමේදී කලකිරීමක්. ඉතින් ඒකට මම මගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ දවස්වල දායකත්වය අනුව ඒ මැනුවල් එකක් ගහලා ඒ ගැන යම් මට්ටමක් මම හිතන්නේ 100ක් 150ක් වගේ පුහුණුවක් දුන්නා. රයිට්. යන්තම් ඒ ප්‍රශ්නේ මේ ප්‍රශ්නයක් නැතුව පිළිතුරුනා. සමහර පුද්ගල ප්‍රතිරූප තියෙනවා, සමහර ප්‍රශ්න අපිට අහන්න බය දේවල්. ඒව එකක් තමයි මේ උනේ. රයිට්. 9 වෙනි ප්‍රශ්නේ. ඒක නෑ ලොකුයි ටිකක්. ඔව් ටිකක් දිගයි වගේ නේද? සමහර වෙලාවට නොකියුණා නම් හොඳයි. මම එහෙම කතා නොකර හිටියා නම් හොඳයි කියලා හිතන අවස්ථා ජීවිතේ තියෙනවා. මම ඒක නොකර නම් හොඳයි. පොඩ්ඩක් ඉවසුවා නම් හොඳයි. එහෙම අවස්ථාවක් ජීවිතයට ලැබිලා තියෙනවා. ඔව් සමහර වෙලාවට ඇත්තටම තියෙනවා අපි බය වෙන්න ඕන. ඇත්තට අපේ ගෞතම බුදු පියාණන් කිව්වා වගේ අපි ඇත්තටම ඉරහඳ සහ සත්‍යයට විතරයි බය වෙන්න ඕනේ. වෙනස් කළ නොහැකි දේවල්. ඒත් සමහර වෙලාවට අපි ඇත්ත කතා කරාම සමහර මිනිස්සුන්ගේ හිත අවංකව යාට කිව්වම ප්‍රශ්නයක් ආවම මෙහෙම අවංකව කිව්වම සමහර වෙලාවට යාගේ හිත රිදෙනවා. මට පස්සේ වෙලාවකට සමහර වෙලාවට හැමදාම මම
උදැසන 4:30ට පමණ නැගිටින්නේ රෑ 9:00ට නිදා ගන්නවා. ඉතින් එතකොට සමහර වෙලාවට මම උදැසන නැගිට්ටම අර කලින් දවසේ කරපු වැරදි වලට මට හිතෙනවා මම යාට මූණට මේ කිව්ව දේ වැරදි නේද කියලා. සමහර වෙලාවට පසුතැවෙන අවස්ථා තියෙනවා. අපේ ජීවිතේ ලොකුම අත්දැකීම තමයි කාත් එක්කවත් තරහ වෙලා වැඩක් නැහැ. දැන් තරහ කට්ටිය ඉන්නවනම් මම අර කිව්වේ දේශපාලක નાයකයෙක් ගැන තරහ කට්ටිය ඉන්නවනම් ඒගොල්ලොත් එක්ක සද්ද නැතුව ඉන්න එක තමයි වඩා හොඳ. එහෙම නැතුව අපි තරහ වෙලා ගිහිල්ලා මේකෙන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඇත්තටම සමහර වෙලාවට අර හිත රිදෙන වචන කිව්වම අපිට දුක් වෙලා තියෙනවා මම නම්. හරි දැන් මේ වෙලාව අවස්ථාවක් කරගන්නවා නම් මචං මම ඔබට දාර මේ විදිහට කීප එක වැරදි කියලා කාට හරි පණිවිඩයක් දෙන්න එහෙම වෙලාවක් තියෙනවා. දැන් මට නම් අර එහෙම නෑ. සාමාන්‍යයෙන් දින් පුද්ගලිකව වෙච්ච දේවල්. ඉතින් සමහර වෙලාවට අද අපේ ඉන්න යාළුවෝ වෘත්තීය වශයෙන් ඉන්න යාළුවෝ හෙට සමහර වෙලාවට අපිත් එක්ක හතුරු වෙන්න පුළුවන්. ඉතින් ඒ හතුරු වෙන අවස්ථාවාදී වුණාට කමක් නැහැ. ඒ කියන්නේ තමන්ට යම් කිසි වර ප්‍රසාදයක් ගන්න පුද්ගලිකව ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් සමහර වෙලාවට එහෙම මට පුද්ගලික ප්‍රශ්න මිසක් පොදු වශයෙන් එහෙම කම්පාවටපත් වෙලා නැහැ. right. නවවෙනි ප්‍රශ්නේ. මම හිතන්නේ අපි අද ධර්මන්න අයත් කරන වැඩසටහන තමයි මම හිතන්නේ අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරන දිගම වැඩසටහන. දැන්ටත් මම හිතන්නේ පැයකට කිට්ටු ඇති. සමහර වෙලට මිනිස්සුන්ට තමන්ගේ වෘත්තිය, තමන්ගේ විනෝදාංශය වගේ දේවල් අතාරින්න බෑ. තමන්ගේ පවුල වෙනුවෙන්වත් අතාරින්න බෑ කියලා හිතන යමක් තියෙනවා. සාමාන්‍යයෙන් මට එහෙම දෙයක් නැහැ. සාමාන්‍යයෙන් මම ආසයි මේ මිත්‍ර සමාගමට. ඒ කියන්නේ මිත්‍ර සමාගමක් කියන සිලෙක්ටඩ් යාළුවෝ ටිකක්. ඒ කියන්නේ මේ හැමෝත් එක්කම නෙවෙයි. ඒගොල්ලොත් එක්ක අපි අදහස් සුවමාරු කරගන්න. එහෙම ගැටෙන තැනක් තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි හුදකලාවේ නිකන් ඉඳලා තනියෙන් කාලා බීලා අපේ පෞල් ජීවිතය ගත කරලා වැඩක් නැහැ. මම කියන්නේ වෙනත් ප්‍රතිපාර්ශයන් විරුද්ධ ලිංගිකයන් සමග නෙවෙයි. අපේ මිත්‍රයෝ අතර අපේ යම් එකඟතාවයක් තියෙන්න ඕන. ඉතින් ඒ වගේ දේවල් පිළිබඳව එහෙම සන්ධ්‍යාගත කරන්න ඉතින් ඇත්තට මම කැමතියි ඕන තැනක. ඒ කියන්නේ දැන් ඉස්සර වගේ නෙවෙයි සන්ධ්‍යාගත කරනකොට කාලේ වැඩි. මොකද අපි වෙනම වාහන හයර් කරලානේ යන්න ඕන. ඔව්. ඉස්සර ගියා වගේ නම් ඉස්සර අපිම ඩ්‍රයිව් කරගෙන අපිට යන්න පුළුවන්. දැන් තත්ත්වය ඊට වඩා වෙනස්. ඒ කියන්නේ පොඩ හවසට සෙට් වෙන එක නවත්තන්න නැහැ කියලා කිව්වක් ඔන්න. හරි. අවසාන ප්‍රශ්නේ. සමහර මේ ප්‍රශ්න තියෙනවා මේ අමාරු වැටෙනේද? අමාරු වැටෙන එක තමයි. ඒ කියන්නේ මේවා මේ මං අමාරු වැටෙන ඒවා. ඒ කියන්නේ මම අර කියනෝනේ මම ගොඩාක් මිනිස්සුන්ට ගරු කරන පුද්ගලයෙක් විදිහට දරුණ අය දන්නවනේ. ඒකට මම අර අදහන ප්‍රතිරූප වලින් එකක් තමයි ධර්මන්න අයියා කියලා කියන්නේ. එතකොට මේ වගේ ප්‍රශ්නයක් අහන්න මේක අහනවාද කොහොමද? හැබැයි ප්‍රෝග්‍රෑම් එකකින් ඉඳන් අහන්න වෙනවා. දැකමු ලස්සනම කෙල්ල දැක්කේ කොහෙද? ඇත්තටම ගොඩාක් වෙලාවට අපි මම මියුනිච් එහෙම ගියාම ට්‍රිපල් ගියාම අපි හිටියා මේ ඉන්ටර්ප්‍රිටර් කෙනෙක්. මං හිතන්නේ අපි ගියේ වෙස්ට් ජර්මනි වලට. ඒකට ඊස්ට් ජර්මනි වලින් තමයි ඇවිල්ලා හිටියේ. අපි මාස 3ක් පමණ අපි ඔක්කොම ආසියා කරේ රටවල් 16කින් අපි එක රටකින් එක්කෙනා ගානේ තෝරගෙන හිටියේ. රටවල් 16කින් ආවේ. ඉතින් අපේ සංස්කෘතියන් වෙනස්. ඒකේ කාන්තාවනුත් හිටියා මං හිතන්නේ 6ක් පමණ. අනිත් කට්ටිය ඔක්කොම පිරිමි. එතකොට අපේ ඉන්ටර්ප්‍රිටර් තමයි මම දැක්ක ඊටාම අපි ඔක්කොම හැන්ඩල් කළා මොන ප්‍රශ්න තිබ්බත්. ඒ කියන්නේ සමහර තැන්වල අපිට කෑමදී ප්‍රශ්න තියෙනවා. වෙජිටේරියන් ඉන්දියන් කාරවන්ගේ වෙජිටේරියන් ප්‍රශ්න තියෙනවා. මුස්ලිම් කට්ටියගේ කෑම හලාල් අරමේ ප්‍රශ්න තියෙනවා. ඒවා එතකොට රාත්‍රියේ ඒවා අපි හැමදාම ඒ කරලා හැම වෙලාවෙම බොහොම ඉතින් එතුමියගේ දක්ෂකම පිළිබඳව ඒ දවස්වල මම කියන්නේ මේක 90 විතර කතාවක්. මම IIJB ට්‍රේනින් එකක් ගියේ ජර්මනියේ ජාත්‍යන්තර පුවත්පත් පුහුණු මධ්‍යස්ථානේ. ඉතින් ඒ ගියපු එකේදී මට ඇත්තට ඒක ලොකු ආකර්ෂණයක් වුණා. මේ කැපකිරීම පිළිබඳ. එයා උදේ හැමදාම උදේ 7ට අපිත් එක්ක බ්‍රෙක්ෆාස්ට් එකට වාඩි වෙනවා. හෝටලේ ඉන්නේ පිට දනක ඉන්නේ. ඊට පස්සේ හවසට ඇවිල්ලා අපි සාමාන්‍යයෙන් ඩාන්සින් ෆ්ලෝ වලට අරමය එතකොට ගෙනියනවා. රතු වීදි කියලා තියෙන රෙඩ් ස්ට්‍රීට් රිපබාන් වගේ තැන්වලට ඒ කියන්නේ ඒ වගේ තැන්වලට ගෙනියනවා. ඉතින් පුදුමාකාර අත්දැකීම් ටිකක් මට ඇත්තට තේරුනේ නැහැ. කොහොමද මෙහෙම මෙයාට හැන්ඩල් කරන්න පුළුවන් ශක්තියක් සම්බන්ධීකරණයක් තියෙන්නේ කියලා. මම ලංකාවෙත් සාමාන්‍යයෙන් තාම එහෙම කෙනෙක්
ඇහැ ගැහිලා නැහැ. ඔය කියන්නේ ලස්සන ගැනද දක්ෂතාවය? දක්ෂතාවය ගැන. ඒ ලක්ෂණ සහ ලස්සන කට්ටිය දක්ෂ නැහැ. දක්ෂ කට්ටිය ලස්සන නැහැ. මේ දෙක අතර මම හිතන්නේ ලංකාවෙත් එහෙමයි. ගොඩක් වෙලාවට මේ දෙක අතර සංකුලනයක් තමයි රුණකත තියෙන්නේ. ගුණ නැහැ, ගුණකත රුව නැහැ. අන්න රයිට්. අපි ගොඩක් කියනනේ අපි සාමාන්‍යයෙන් අපේ පොඩි අපේ තරුණ කාලේ අපි විවාහ ජීවිතේ මට මතකයි මම එක රැස්වීමකට ගිහලා බලන් ඉන්නකොට ඒ දවස්වල හිටියේ මට කවර් කරන්න තිබ්බ සෞඛ්‍ය අමාත්‍යාංශ කම්කරු උසස් අධ්‍යාපන වගේ අමාත්‍යාංශ. රංජිත් අතපත්තු තමයි ඒ දවස්වල හිටපු සෞඛ්‍ය ඇමති. මම ස්ටේජ් එකේ හිටියේ අතපත්තුත් හිටියේ ડોක්ටර් අතපත්තුත් හිටියේ ස්ටේජ් එකේ රත්තරන් ඇමතිවරු මට මම ඈත හිටියේ. ඒතකොට මම විවාහකයි මට ලියුමක් කැමැත්තුමා එවුවා ඒ කොල කෑල්ලක් එක නවල කෙනෙක් ස්ටේජ් එකකින් කෙනෙක් ගෙනත් දුන්නා. ඒක බොහොම තිබේ දුරට ඇපල් ළඟට පොල් එච්චර එයා දීලා වචන දෙකයි. ඉතින් ඒක ඕක තමයි ඔය කතාව. ඒ ලස්සන කට්ටිය දක්ෂ නැහැ, දක්ෂ කට්ටිය ලස්සන නැහැ. මේ දෙක අතර මැද එකක් තමයි අපි අර දවස්වල මෙහෙම දෙන ගොඩ බිම ජලය ඒ අතර මැද කුලක පාට අන්න ඒ වගේ තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙක අතර ඒ දෙක අතර තමයි මුසුවේ යුත්තේ කියලා. දැන් පිරිමි කට්ටිය වුණත් එහෙමනේ. ඔය දැන් දක්ෂතම කාන්තාව ගැන කිව්වේ ලස්සනම කාන්තාව කොහෙද? ලස්සනම කාන්තාවල් නම් ඇත්තට ගොඩාක් හම්බෙලා තියෙනවා. මට ලංකාවේට වඩා මම අත රටවල් අභීත 73කට ගිහිල්ලා තියෙනවා. රටවල් විදියට. පොඩි පොඩි රටවල් පවා පැසිෆික් වල ටොංගා, කිරිබටි, පැපුවා නිව්ගිනියා, සූජි, ඉස්සොමෝවා, වෙස්සොමෝවා ඒ වගේ රටවල් කියන්නේ ඕස්ට්‍රේලියාවට මම අර රීජනල් නෙට්වර්ක් එක සභාපතිවලදී ආසියා ශාන්තිකර කලාපේ හොඳම කට්ටිය මට හම්බුනේ කිරිබටි වලදී. අනිත් පැත්තෙන් හම්බුණ කොලොම්බියා වලදී. ඒ කියන්නේ එක බොහොම ලස්සනම කට්ටිය හිතන්නත් බෑ. ඒ වගේම පිටරට මං හිතන්නේ ජෝදානේ වගේ තැන්වලදී ලස්සන කට්ටිය හම්බුනේ. ඒක ඔක්කොම ජර්නලිස්ට්ලා මේගොල්ලෝ ජර්නලිස්ට්ලා ඒ රටවල ජර්නලිස්ට්. ඉතින් ලංකාවෙත් මම ලොකු රටවල් 80ක් විතර ගෙනල්ලා 1998 බ්ලූ වෝටර් එකේ ලොකු සෙමින එකක් කරා. රටවල් 80ක් විතර 150ක් විතර ගෙනල්ලා මම මේ සමහර කට්ටියට ඒකට ආරාධනා කර අපේ ගෙදරත් කට්ටිය ඔක්කොම ඇවිල්ලා ගියා. ඉතින් එක කට්ටිය එක වෙනස්. එක දේශගුණය අනුව වෙනස්. දැන් ලංකාවේ හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක් එකපාරක් තිබ්බා ඡායාරූප ප්‍රදර්ශනයක්. ලංකාවේ පොඩි ළමින්ගේ ඡායාරූප ප්‍රදර්ශනයක් ගාල්ල, නුවරඑලි, අනුරාධපුර, ජැෆ්නා මේ මූණ වෙනස්. ඒ සංස්කෘතිය අනුව දේශගුණය අනුව ඒ තියෙන ඒවා නෙවෙයි. ඔවුන්ගේ විලාසිතාවන්, කොණ්ඩේ, ඇඳුම් හරිම වෙනස්. ඇත්ත. මේක අමුතු ලෝකයක්. දැන් අපිට ඇත්තටම ප්‍රාදේශීය විවිධත්වය. අපිට ඇත්තටම ලංකාවේ අපි යන්නේ ගොඩක් වෙලාවට නුවර මාතර මේ අනුරාධපුර එහෙම නැත්තම් ඔය නුවරඑලි එහෙම ටිකක් විතරනේ හදිසියෙම යාපනෙත් යනවා අවුරුදු 3කට පාරක් විතර. එහෙමනේ යන්නේ. ඒ වුණාට ඇත්තටම ලංකාවේ මේ සමහර තැන් තියෙන ඒවා. දැන් අනුරාධපුරේ මොණරාගල ගොවියෝ අඳින ඇඳුම නෙවෙයි අනුරාධපුර ගොවියෝ අඳින. ඒක එක එක්කෙනාට වෙනස්. ඉතින් මං හිතන්නේ දැන් සිංහරාජ පැත්තේ ඉන්න සරුවාලේ යමුඩි අතර තියෙන වෙනසක්. ඉතින් මං හිතන්නේ ඒවා හරිම එක අතකින් අත්දැකීම් තියෙනවා. මේවා ගැන කවුරුත් අධ්‍යයනය කළා නැහැ. ඇත්තටම ගත්තොත් දැන් ලංකාවේ අපි පිළිගත්තත් පිළිනොගත්තත් රෝහණ විජේතීර චරිතය ලංකාවේ දේශපාලනට සහ සමාජයට සුවිශේෂ බලපෑමක් කරා. මම කියන්නේ හොඳින් හෝ නරක පැත්තේ. මේ පිළිබඳව නිසි අධ්‍යයනයක් තාම සිත් 71 කරලාගෙන සිද්ධ වුණා. ඒත් විජේවීරගේ මේ මුළු ක්‍රියාකලාපය ගැනම සමස්ත අධ්‍යයනයක් වෙලා නැහැ. ලංකාවේ විශ්වවිද්‍යාල මං හිතන්නේ දැන්ට 13ක් පමණ තියෙනවා. කිසිම ආචාර්ය උපාධි නිබන්ධනයක් මේ පිළිබඳව සම්පාදනය වෙලා නැහැ. අනිත් පැත්තෙන් බලන්න 71 කුලනාත් කුලය වගේ දේවල් ගැන ඔබෙසේ කරලා වගේ කට්ටිය අධ්‍යයනය කරා. දැන් 89 මේ පිළිබඳව කුල සාධකය ගත්තේ 89 මම 110 දෙනෙක් සන්නද්ධ නායකයෝ ඒ වගේම දේශපාලන මණ්ඩලේ පරිච්ඡ කට්ටිය ඉන්න කට්ටිය ඒ වගේම CC එකේ මෙම්බර්ස්ලා මධ්‍යම කාරක සභිකයෝ 110ක් කරගෙන නේදියක් කරා. වැඩිම හිටියේ බහුතරයක් වහුම්පුර. ඒ කියන්නේ අපි දේව කියනවා ඒ කාලේ අපි හාකුරු කියනවා. ඉතින් ඉස්සර හිටියේ 71 කරාව. දැන් මේ පිළිවෙල අධ්‍යයනයක් කළේ නැහැ. අනිත් එක මේ ඉන්න කට්ටිය ගොඩක් කට්ටිය මේවට යොමු වුණේ කුලේ ප්‍රධාන සාධකයක් කිසිම කතරකයක් නැහැ. සමාජ අසාධාරකම් තිබ්බා. ඒක වෙනම කතාවක්. ඒ ගැනත් කතා කළ යුතුයි. ඒ වගේ කුලේ අමතර ලොකු සාධකයක්. ඒ වගේම විතරක් නෙවෙයි හැම බොහෝ අයගේ 60%කට වැඩි ප්‍රමාණයකගේ දෙමව්පියන් එක්ක වෙන් වෙලා එක්ක නැති වෙලා කුඩා කාලේ මවගේ උණුසුම නැති වෙලා එවැනි දේවල් වලින් තමයි ඉඳගෙන තියෙන්නේ. දැන් බලන්න මේ අපි කෑගල්ලේ ගත්තොත් මේ කැරැල්ලයි කුලයයි කියන කතාව ගැන මම ජීවිතේ පළවෙනි වතාවට අහන්නේ. ඔව් ඇත්තටම ගත්තොත් දැන් අපි හිතමු දැන් කෑගල්ලේ ඉරේෂා පොල්ගම්පල වගේ කෙනෙක් ගත්තොත් ජයවර්ධනපුර සරසවි ශිෂ්‍යාවක්. ඇත්ත එක තමයි එකට දෙවනි කැරැල්ලේදී වැඩ කරේ ඔය මයුරි අපේ මේ කුමාර්ගේ
බිරිඳ ඔස්ට්‍රේලියාවේ ඉන්න චම්පා සෝමරත්න. ඉතින් එතකොට දැන් ඇයගේ ගෙදරත් මම ගියා. ඇයගෙත් කුඩා කාලේ ඇයගේ මව ඇයගේ පියා අතහැරලා යනවා අයව. ඊළඟට මවත් වෙනත් එක්කට යනවා. ඇයගේ බාප්පා විසින් තමයි ඇයව හදාගන්නේ. එතකොට මේගොල්ලෝ මේ පොඩි කාලෙම විශ්වවිද්‍යාලයට ආවට ප්‍රශ්න තියෙනවා මේගොල්ලොන්ට. ප්‍රශ්න තියෙන හින්දා මේගොල්ලෝ ඒ තැන්වලට යොමු වෙන ප්‍රවණතාවය වැඩි. ඇය තමයි අර රංජන් විජේරත්න ඝාතනයේට මෝටර් රථයක බෝම්බ වැදගෙන ගිහිල්ලා අන්තිමට අහුවෙච්ච කට්ටිය 1990 අවසාන භාගයේ වගේ තමයි ඝාතනයටපත් උනේ. එවැනි දේවල් කළා. ඉතින් මම ගොඩාක් ওই කට්ටියගේ මං හිතන්නේ ඔය වෛද්‍ය පීඨයේ වුණත් ඔය 8 දෙනෙක් ඝාතනයටපත් වුණා. ඒකෙත් සමහර කට්ටියගේ බැලුවා. ඒකෙත් එහෙම 3-4 දෙනෙක් හිටියා. ප්‍රශ්න තිබ්බා. එතකොට ගොඩාක් තැන්වල තිබ්බ ප්‍රශ්න ඒක. මම කියන්නේ ඒක ප්‍රධාන ප්‍රශ්න නෙවෙයි. හැබැයි මූලික ප්‍රශ්න අතුරු ප්‍රශ්න විදියට ඒවා ඊටාම සැලකුවා. මේවා ගැන අධ්‍යයනය කළා නෑ. ඉතින් මට මං හිතන්නේ මාසෙකට ලියුම් 2-3ක් කෝල්ස් එනවා. මට එවන්නු ඒව ගැන විස්තර. එහෙම නෙවෙයි. ෆුල් ටයිම් කවුරු හරි දාලා ඇසයින් කළා. එතකොට ඕනනම් එයා වාහනේ දුන්නොත් මමත් එන්නම්. වාහනේ දැන් පෙන්නන්න කලින් ඇරේන්ජ් කළා. මේ මගෙන් රිපෝට් එකක් බලාපොරොත්තු වෙලා මට කීයක් කර දීලා එහෙම ලියලා වැඩක් නෑනේ. ඉතින් ඒව නිබන්ධනය ඇත්තට කෙරලා නෑ. දැන් මම උනත් මේ කාර්ය කරන්නේ දෙන්නෙක් ෆුල් ටයිම් දාගෙන. මගේ ටයිප් සෙටින් එක කෙනෙක් ඉන්නවා, රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා. මගේ කාර්යාලේ දෙන්නෙක් සේවය දාගෙන තමයි ලිපි ලේඛන යන්නේ. ඒතුන් ඒ උන්ට අපිට ගෙවීම් කරන්න ඕනේ එහෙමද? ඉතින් මම හිතන්නේ ඇත්තටම ලංකාවේ ඉන්න විද්‍යාර්ථීන්ට ඇත්තටම පුළුවන් එකක් ඒගොල්ලෝ බයයි සමාජ අවමානයටපත් වෙයි කියලා. අප්‍රසාදයටපත් වෙලා හරි. මෙවැනි දේවල් එලි කරනවා නම් මං හිතන්නේ මේ රට ලොකු දෙයක් වෙයි. දැන් ඇත්තට ලොකු සේවයක් විශේෂයෙන් අනාගත පරපුරට. දැන් අපි රෝහණ විජේවීර ගත්තොත් විජේවීරගේ පියා මං විජේවීරගේ නාතියන් ඔක්කොම හම්බුණා. දැන්ට ජීවත් වෙලා ඉන්න කට්ටිය වගේ ඒ ප්‍රහාරයට තාත්තගේ ප්‍රහාරයට දැක්ක නාතියකුත් තමයි මං ගාව ඡායාරූපත් තියෙනවා මගේ ඊළඟ පොතේ පළවෙනෝ. ඒක ඇත්තටම දේශපාලන වශයෙන් විග්‍රහ කරාට ඒ පවුල් අතර ඇතිවෙච්ච ගැටුමක්. ඒ කියන්නේ ගොඩක් බහුතරයේ ඉන්නේ UMP එකේ. මෙයා විතරයි කොමියුනිස්ට් පක්ෂයේ. ඒතකොට ડોક્ટર වික්‍රමසිංහට සපෝට් කරා ඒකත් එක්ක ඇතිවෙච්ච ගැටුමක්. ඒක තුළ තමයි මේක නිර්වචනය කරේ. මොකද CP එකකින් ලෝයර්ස්ලා දාලා ඒ නඩුවට පෙනී හිටපු හින්දා මේකට ලොකු උත්තේජනයක් ආවා. ඉතින් මම හිතන්නේ මෙන්න මේවා ගැන සමස්තයක් විදියට විග්‍රහ කළ යුතුයි අපි නෙවෙයි මේ සමාජය මේවට පෙළ ගැහෙන්න ඕන. තමන්ගේ අත්දැකීම් ලියන එක හරි ඒක හරි ෂෝක්. මේ තමන්ගේ අත්දැකීම් කැරල්ලේදී තමන්ගේ අත්දැකීම් ඒත් 72 කැරල්ලේ අත්දැකීම් මං ගාවත් තියෙන පොත් දැන්ට 43ක් විතර. මගේ පුස්තකාලේ 89 හිටපු මිනිස්සු ලියලා නැහැ. මොකද මේක ඝාතන රැල්ලක් නේ. මේක තිරස්චින බෙල්ල කපලා තමන්ගේ ගැබිනි බිරිඳට වැඩට ගිය මගම ඩ්‍රයිවර්ගේ බෙල්ල කපලා පිඟානක තියලා ගැබිනි බිරිඳට ගෙදරින් ගැබිනි බිරිඳට යවපුවා. ඉතින් මේවා බොහොම තිරස්චිනයි. අනිත් එක වෙඩින් එකේ ඉන්නකොට හම්බන්තොටේ ඉන්නකොට වෙඩින් එකේ පෝරුවට නගින්න ඉස්සෙල්ලා මනමාලේ අරන් ගිහිල්ලා වෙඩි තියලා මරලා. ඉතින් මේ වගේ දේවල් හරි අමානුෂයි. ඒක කවුරුත් මේ 89 හිටියයි කියන මිසක් බලනකොට කාටවත් වගකීම් නැහැනේ. කවුරුත් කරලා නැති බබාලා ඉන්නේ. කවුරුත් කරලා නැති කට්ටිය ඉන්නේ. අපි අතන මෙතන ඔක්කොම ශිෂ්‍ය ව්‍යාපාරේ ප්‍රචාරකංශය විතර වැඩ කරලා තියෙන්නේ. නෑ. කොහොමත් 88 අගෝස්තු වලින් පස්සේ දේශපාලන ව්‍යාපාරේ පරද්දවල සන්නද්ධ ව්‍යාපාර නැගිටලා. එතකොට සාමාන්‍යයෙන් අපි සන්නද්ධ ව්‍යාපාරේ හිටියයි කියන එක්කෙනෙක් සන්නද්ධ ව්‍යාපාරේ ලේකම්ෝ සන්නද්ධ ලේකම්ෝ කලාප ලේකම්ෝ උපලේකම්ලා කොට්ටාශ ලේකම්ලා ඉන්නේ කෝපි බොන්න නෙවෙයිනේ. මේක ගැටුමක් නේ. එතකොට සන්නද්ධ කියනකොට ඒක අපිට අවබෝධ කරගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මෙන්න මේවා ගැන ඇත්තටම ඉදිරියේදීවත් මේවා ගැන මේ සරසවි අධ්‍යාපන ශාස්ත්‍රවල අවධානය යොමු වෙනවා නම් මම හිතන්නේ හරි වැදගත් කියලා. රයිට්. ප්‍රශ්න ඔක්කොම අහලා ඉවරයි. දරුණේ මොකද හිතන්නේ මේ වගේ වැඩක් ගැන? නෑ මේක ඇත්තටම අපි ඒ කියන්නේ අමාරු දෙයක් කියන්නේ මුලින් ඔයාට දැන් solid concrete ඔයාට ඔයාගේ ග්‍රාහකයෝ ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාට 50000 පනපු හොඳ ග්‍රාහකයෝ විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම ලොකු වොයිස් එකක් FB එකනුත් යනවා අනිත් පැත්තෙන් YouTube එකනුත් යනවා. ඒකට අමතරව මේක සක්‍රීය දේශපාලන මැදිහත් කරුවෙක් විදිහට නෙවෙයි ඉන්නේ. ඔයා මේ යල මහා දෙපැත්තේ නෙවෙයි ඉන්නේ. එක තැනක ඉන්නේ. තමන්ගේ ප්‍රතිපත්ති මත ඉන්නේ. ඒ ප්‍රතිපත්ති ආසන 3ක් ආවයි කියලා යාපාලන ආණ්ඩුවට මේ අපේ ගෑස් සිලින්ඩරත් එක්ක මන්ත්‍රීලා 92ක් එක්කහුණයි කියලා අපේ 23 දෙනෙක් විතරක් ඉතුරු කළා 142ක් විතර මන්ත්‍රී පිරිසකින් 23 දෙනෙක් ඉතුරු කළා ගෑස් සිලින්ඩරත් එක්ක 92ක් ගියනේ ඒගොල්ලෝ දාපුව වෙනෝනේ ඒ තැනට ඒ සමාජ නිර්මාණය උනේ ඕගොල්ලෝගේ කතිකාවත් තුලින්. ඒ කියන්නේ මේ සමාජ ප්‍රශ්න මේ වටපිටාව පිළිබඳව ජනතාව දැනුවත් වෙලා දේශපාලන පරිණත භාවයක් ලබා ගන්න වගේ වැඩසටහන් ගොඩක් ඉවහල් වුණා. මේ වැඩසටහන් ඇත්තටම මමත් අර අපේ දිවෙන හිටපු කතුරුතුමත් කියනනේ උපාලි තෙන්නකෝත් කියනනේ මම මෙන්න මේ කට්ටියගේ YouTube බලලා තමයි මම
සමාජ දෙන්න දේවල් ඉගෙන ගන්න කියලා තුමට ප්‍රහාරයකුත් මම දැක්ක ඊට පස්සේ. ඔව් ලොකු ප්‍රහාරයක් ලොකු ප්‍රහාරයක් කෙල්ලුණා. ඒත් ඇත්ත කතාව මේකයි. මේක අමාරු දෙයක්. මේක දුෂ්කරයි. මේක අභියෝගාත්මකයි. හැබැයි අපි හිත මේකේ ජයග්‍රහණයක් තියෙනවා. ඒ ජයග්‍රහණේ අද හෙට නෙවෙයි. ඒක අනිද්දාරි ලැබෙනවා. ඉතින් ඒ ජයග්‍රහණය දක්වා ඔබට යන්න ශක්තිය, ධෛර්යය ඔබගේ ග්‍රාහකයෝ වෙනුවෙන් විතරක් නෙවෙයි රටේ සමස්ත ප්‍රගතිශීලී මාධ්‍යකරුවෝ වෙනුවෙන් මම ඔබට ජයෙන් ජය පතනවා. ඒක බඩ දරා ගන්න අමාරුයි. හරි. ඒ සමහර කමෙන්ට්ස් තියෙනවා ඒක ටිකක් අපිට බර කියන්නේ අපිට බර වැඩි එක බාර ගන්න. නමුත් හරීම ආදරෙයි ධර්මණයි ඒ වගේ කමෙන්ට් එකක් මට ලබා දුන්නාට මම හරිය භක්තියෙන් යුක්තව ඒක පිළිගන්නවා. සහ වැඩේ ඉවරයි මම හිතන්නේ ප්‍රශ්නයක් ඇතුලේ යන්න පුළුවන් ගැඹුරුම සමාජ කතිකාවතකට ගිය වැඩසටහනක් කියලා තමයි මම අද අපේ මේ ප්‍රෝග්‍රෑම් එක දකින්නේ. මම දැන් මේක අවසන් වෙනතුරු බලන්න ඕනම වැඩසටහනක්. ඒ නිසා මම මේ අවසන් වෙනතුරු බලන්න ඕන වැඩසටහනක් කියන කෑල්ල මම මුලට කපලා දානවා. මොකද මේක ඇත්තටම හරිම වැදගත් සමාජ කතිකාවතක් ඇති වෙන්න ඕන. සහ ඒක මහා පුළුල්ව තැනකට ගෙනිච්ච වැඩසටහනක් මගේ ජීවිතේ. බොහොම ස්තුතියි ධර්මන් වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාණෙනි. අපි ආදරයට කියන්නේ ධර්මණයි කියලා. මේ කාලය මං වෙනුවෙන් වැය කරාට සහ අපේ ප්‍රේක්ෂකයෝ වෙනුවෙන් වැය කරාට අපි ඉක්මනට හමු වෙමු. අපි අර එදා ඉඳන් කතා වෙච්ච දේශපාලන කතිකාවත කරන්න. හරි. රයිට්. එහෙමනම් අපි ගිහිල්ලා එන්නම්. ඊළඟට අපි පුළුවන් තරම් try කරනවා මේ ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමාව ගේන්න අපි ඔබට පොරොන්දු වුණා. මේ දවස්වල මේ මැයි රැස්වීම් සහ දේශපාලන හින්දා ඔහු ටිකක් බිසි වෙලා ඉන්නවා. ඔහු වෙනුවට වෙන දේශපාලන නියෝජිතයෙක් හෝ ඔහුව ඉක්මනට ගේන්න බලාපොරොත්තු වෙනවා. ගිහිල්ලා ඉක්මනට එන්න.